සුබවන් සුබ සැඳෑවක්. විකසිත රැහතේ ඔබ මග බලන තවත් හමුවීමක්. මේ හමුවීමේ තවත් අපි චරිතයක් ඔබට ලංකර දෙන්න සූදානම්. පෙර හඳුන්වාදීම්වලදී මම ඔබත් එක්ක බෙදා හදාගත්ත කාරණාවක් තමයි මේ චරිතය තුළ අපිට ජීවිතයේ උත්සාහයේ තියෙන වටිනාකම, ඒ වගේම කලාවේ රස මිහිර, මේ සියලු රස එකතෙන් කරන හමුවීමක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඔබ උත්සාහයේ අගය, එහෙම නැත්නම් මහන්සියේ ප්‍රතිඵල ගැන අහලා විතරද තියෙන්නේ? ඒ අත්දැකීම විඳලා නැද්ද? උත්සාහයක අගය, මහන්සියක ප්‍රතිඵල විඳ ඇති අය තමයි ඉතින් ඒකේ රසය දන්නේ, රසය හඳුනන්නේ. ඒ නිසා ජීවිතයේ හැම තැනකදීම උත්සාහ කරන්න. ඒ උත්සාහය කවදා හරි තැනක ඔබව ඔසවා තියෙනවාමයි. අපිට මේ චරිතයත් එක්ක අද එකතු කරගන්න පුළුවන් වටිනාකමක් ඒක. තෝරාගත්තේ ඔහු ඇඟලුම් ශේෂ්ත්‍රය. ඒ ඔස්සේ ඔහු උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ ශේෂ්ත්‍රයට අදාළව ඉන්පස්සේ ප්‍රායෝගික දැනුම එකතු කරගන්නවා. ඒ ඔස්සේ ඉතා සාර්ථක පසුබිමක් නිර්මාණය කරගත්ත චරිතයක්. අපි අද ආරාධනා කළා ඇඟලුම් ශේෂ්ත්‍රය තුළ වසර 29කට වැඩි සේවා කාලයක පළපුරුද්ද අත්දැකීම් එකතු කරගත්ත, අපේ රටේත් ජාත්‍යන්තරයේවත් ඒ අත්දැකීම් එකතු කරගත්ත රවි පිලිප් මහත්මයාට ආයුබෝවන් ඔබට. සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරීවරයෙක් විදිහට එතුමා කටයුතු කරන ආයතන කොච්චර ප්‍රමාණයක්ද? 6ක්. ආයතන 6ක්. එතකොට ඒකේ ඒකක වලින් කියනවා නම් අපි යුනිට් වලින් ප්‍රමාණය යුනිට් 6ක්. සේවක සේවිකාවන් 4000ක් පමණ කිට්ටුවෙන් ඉන්නවා. සේවක සේවිකාවන් 4500ක් විතරනේ. මේ දැන් අපි ආයතන 6ක් කියලා කිව්වම මේක එක ළඟ තියෙන ආයතන නෙවෙයි, ලංකාවේ 4 අතේ තියෙන ආයතන. මේ සියලු ආයතනයන්හි සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරීවරයා විදිහට ඔහු තමන්ගේ ශේෂ්ත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ලොකු දායකත්වයක්, මෙහෙයවීමක් කරන චරිතයක්. අපි එහෙමනම් අද ඔහුගේ කතාව දිගහැර ගනිමු. ගීතයේ රස මිහිරත් කලාවේ රසයත් එක් කරගෙනම. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හිටපු ගමනක්ද මේ වෙනස් වුනේ? බොහෝ දුරට. ඇයි වෙනස් වුනේ? වෙනස් වෙන්න හේතුව මගේ ආරම්භය ක්‍රීඩාවත් සමග. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියලා ඉන්න අතරතුර මට අවස්ථාවක් හම්බෙනවා ඇඟලුම් සමාගමක ක්‍රිකට් ක්‍රීඩා කරන්න සම්බන්ධ වෙන්න. එතකොට මගේ ඇඟලුම් ජීවිතය පටන් ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමග. ඒක ක්‍රීඩාවත් එක්කම බැඳිච්ච දෙයක්. දැන් ක්‍රීඩාවෙන් බලාපොරොත්තු තියාගෙන ජීවිතේ පටන් ගන්නවා. හැබැයි ඉතින් වෙනම තැනක නතර වෙනවා. ඔව්. ඒ ගැන මොකද හිතෙන්නේ? මම හිතන්නේ එක කාලවකවානුවක් එනවා මට තීරණයක් ගන්න. ක්‍රීඩාවෙන් ඉදිරියට යනවද නැත්නම් මගේ වෘත්තීය පැත්තෙන් ඉදිරියට යනවද කියලා. එතකොට එක් අවස්ථාවක මම තීරණය කරනවා මම වෘත්තීය පැත්තෙන් මගේ අනාගතය හදා ගන්නවා කියලා. එහෙම තමයි ඇඟලුම් ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනට මම එක්ව වෙන්නේ. දැන් හිතනවාද ඒ තීරණේ හරි තීරණයක් කියලා? ගොඩක් දුරට මම සන්තෝෂ වෙනවා ඒ තීරණේ ගත්ත එක. සාමාන්‍යයෙන් ජීවිතයේ මේ රවි මහත්මයා මේ අපිත් හරි තීරණ හරි වෙලාවට ගන්න අපෝසත් වෙන මිනිස්සුනේ. ඒ අවාසිය මේ ජීවිතේ උඹ අත්විඳලා තියෙනවද? තීරණ කියන ඒවා බොහෝ විට සාර්ථක අසාර්ථක දෙකමත් එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. සමහර වෙලාවට ගන්න තීරණ 100%ක්ම හරි නැහැ. එතකොට වැරදි තීරණත් එක්ක අපිට හම්බෙනවා අත්දැකීමක්. මේ අත්දැකීම උපයෝගී කරගෙන අපිට වැරදිච්ච තැන් හදාගෙන ඉදිරියට යන්න මඟ හදාගන්න පුළුවන්. මගේ වෘත්තීමය ජීවිතේ මට තියෙන ලොකුම ජයග්‍රහණය ඒක. මට උවමනා කිරීම ඒ වටිනාකම අහගෙන ඉන්න ඔබත් එක්ක බලාගෙන ඉන්න ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි හැම වෙලෙම හිතනවා ජීවිතේ අපි තීරණයක් ගත්තට පස්සේ ඒ තීරණය හරියන්න ඕනේ කියලා. වැරදුණු තැන්වලත් ඒ වැරදීමත් වෙනම හැඩයකින් අපිට හරි කරගන්න, නිවැරදි කරගන්න බැරිම නැහැ උත්සාහ කළොත්. අන්න එහෙම චරිතයක් තමයි රවි පිලිප් මහත්මයා කියලා කියන්නේ. අපි යමු එහෙමනම් පුංචි කාලේට. කොහෙද ගම් පළාත? මගේ ගෙවල් කළුතර දිස්ත්‍රික්කයේ කුඩාපෑගල කියලා ග්‍රාමයක් තියෙනවා. ඒතර මගේ
ළමා කාලේ කුඩා කාලේ මගේ මහගෙදර කුඩා පෑගල. පවුලේ කී දෙනෙක් ඉන්නවද? මගේ පවුලේ 5 දෙනයි සහෝදරයෙකුයි සහෝදරියෝ 3 දෙනෙකුයි. දැන් එතකොට පවුලේ අයගේ කැමති තුනේ ක්‍රීඩාවෙන් ඒ ඉදිරියට යනවද නැත්නම් වෙන ශේෂ්ත්‍රයකට යනවද? නෑ මගේ පියා සහ මගේ සීයා ගුරු වෘත්තියේ නියැලෙච්ච අය. එතකොට මගේ දෙමව්පියන්ගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා අපි අධ්‍යාපනයෙන් සෑහෙන ඉහළට යයි කියලා. හැබැයි පාසල් අධ්‍යාපනයේ අර කියන්න තරම් ලොකු දියුණුවක් මොකද අපේ ගෙදර බලාපොරොත්තුවක් තිබ්බා කවුරුව විශ්වවිද්‍යාලයට තේරෙයි කියලා ඒ දේ කරගන්න බැරි වුණා. එතකොට සම්පූර්ණ පාසල් කාලේ ලොකුම අවධානය තිබ්බේ ක්‍රීඩාවට. මල්ල ක්‍රීඩාවලට සහ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒතර ඒකත් එක්ක සමගාමීව අධ්‍යාපනය අරගෙන යද්දී ඊටාම විශිෂ්ට මට්ටමකට බැරි වුණත් නමුත් උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් මට්ටමට අධ්‍යාපන කටයුතු කරගන්න හැකියාව ලැබුණා. හැබැයි ඉතින් පහු කාලයේදී මේ වෙනකොට PhD එකත් අරගෙන තියෙන්නේ. ඒ කතාවේ ගමන හැඩය අපිටත් හරි මේ රසයක් එක් කරනවා ජීවිතේට. ඒ නිසාම ඔහොමම රැඳෙන්න. අද අපි මේ චරිතයත් එක්ක අපේ ජීවිතවලටත් වැඩි වටිනාකම් එකතු කරගනිමු. කලින් මතක් කරා වගේ කලාවේ රහත් එක්කම. අපි මුල්ම ගීතේ තෝරාගමු අද. ඔබ තෝරා දෙන්නේ කරුණාරත්න දියුල්ගනේ ගයන ගීතයක්. ඇත්තට ඉතින් සමහර හමුවීම් තියෙනවා අපේ ජීවිතවල මතක සුවඳ විතරක් ඉතිරි කරලා යන. ඇයි මේ ගීතේ මෙහෙම තෝරා ගන්න තරම් විශේෂ? මම එක ආයතනයක බලංගොඩ මේ දැන් ඉන්න ආයතන නෙමෙයි මම කලින් වැඩ කරපු ආයතන බලංගොඩ ප්‍රදේශ ෆැක්ටරි එකක මම සේවය කරනවා. එතකොට බෙලිහුල්ලය මම හිටපු කර්මාන්ත ශාලාවට ඉතාම ළඟයි. විනාඩි 15ක් 20ක් දුර. ඉතින් ඔය සමනල වැව ඔය ඩෑම් එක පැත්ත හරි ළඟයි. ඉතින් ඒකත් එක්කම මට ආසෙදිච්ච ගීතයක් තමයි දියුල්ගනේ මහත්මයාගේ මේ ගීතය. බෙලිහුල් ඔයත් එක්ක මේ බැඳුණු කතාවේ මේ ඇත්ත අත්දැකීම වින්දේ අපේ සහෘද මාධවේදී ඉන්ද්‍රසිරි සුරවීර. හමුණු වෙලාවක පුළුවන් නම් අහන්න හොඳ ලස්සන අත්දැකීමක් ඔහු වින්ද. කරුණාරත්න විජේවර්ධන සංගීතය හඬ කරුණාරත්න දියුල්ගනේගෙන් මේ ගීතය අද විකසිත රෑ 7ට අපිට තෝරා දෙන්නේ රවි පිලිප් මහත්මයා. පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දිහයක් නද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා අහන් තරුව පාවිත් ඔබන බව පවසන විට අහන් තරුව පාවිත් ඔබන බව පවසන විට සරසවීරෑනින් ඔබ ඉගිල ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
දින අප හමු තැන නටමුන් පමණකි කඳුලක පෙර දින අප හමු තැන නටමුන් පමණකි කඳුලක කඳු අතරේ වලාරු දෙක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සමනල වැව පුරවන්නට බිලිහුල්ලුය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් මද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා විකසිත රෑ හත අද අපි විකසිත රෑ හතේ මේ හමුවීම ඇඟලුම් ශේෂ්ත්‍රයක අවුරුදු 29කට එහා කාලයක් තිස්සේ තම සේවා අධ්‍යක්ීම් එක් කරගත්ත සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරිවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්න රවී පිලිප් මහත්මයාත් එක්ක අපි දැන් මේ ක්‍රීඩාව ගැන කතා කරා මේ ඉස්කෝලේ කාලේට ගියොතින් එහෙම කොහොමද ඉස්කෝලේ කාලේදී රවී පිලිප් කියන්නේ ක්‍රීඩකෙක් විදිහට විතරද මේ දක්ෂතා පෙන්වුවේ ඉස්කෝලේදී අධ්‍යාපන මට්ටම ගත්තොත් ඉතාම ඉහළ මට්ටමේ නෙමෙයි නමුත් සාමාන්‍ය පළවෙනි 10 දෙනා 15 දෙනා අතර හිටියා. හැබැයි වැඩිපුර අවධානය ඉස්කෝලේ මුල්ම අවස්ථාව මට හම්බෙන්නේ 11න් 15 ක්‍රීඩා ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේ. මේකත් එක්කම ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. ඒකම ක්‍රිකට් ක්‍රීඩාවේ 13න් 15 කණ්ඩායමට මම තේරෙනවා. පළවෙනි සැරේ මම තේරෙන්නේ නැහැ. දෙවෙනි ඊළඟ අවුරුද්දේ මම තේරෙනවා. ඔතනින් තමයි මගේ ක්‍රිකට් ජීවිතේ පටන් ගන්නේ. දක්ෂ වුණේ පිටිකරුවෙක් විදිහට කොහොමද? තුන්ගිරියක් වෙලකේ. තුන්ගිරියව. එතකොට මෙහෙම අවුරුදු 13න් 15 කණ්ඩායමෙන් පටන් ගත්ත ජීවිතේ මට අවස්ථාව ලැබෙනවා පාසලේ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දරන්න. ඒකම මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මගේ පුහුණුකරු විදිහට කටයුතු කරේ නීල් රාජපක්ෂ මහත්මයා. අපි විකසිත රැහතින් එතුමා මුණ ගැහිලා තියෙනවා. ඒකම ටිකක් අමාරුයි සර් එක නීති රීති වැඩි. ඒකම අපිට අවස්ථාව සලසලා දෙනවා ක්‍රීඩා සමාජයේ. එතකොට ක්‍රිකට් ක්ලබ් වල එතකොට ක්‍රීඩා කරන ඩිවිෂන් එක ක්‍රීඩා කරන. එතකොට මම අවුරුදු 15න් 15 කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මට අවස්ථාව හම්බෙනවා කළුතර PCC ක්‍රීඩා සමාජයේ තෙවන පෙළ තරඟ වලට ක්‍රීඩා කරන්න. මෙහෙම තමයි ක්‍රීඩා ජීවිතය යන්නේ. ඒකම අවුරුදු 17න් 15 කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මම ප්‍රථම පෙළ තරඟ වලට සහභාගී කරනවා සර් ඉස්කෝලේනුයි. එහෙම ඉතින් පියවරින් පියවර ආපු ගමනක්. ඉතින් ජීවිතේ අර මේ අපි බොහෝ තැන්වල අවස්ථාවක් ලැබුණම කතා කරන්න අපි කැමති තැන්නේ මතු කරගන්නේ. ඒ අපේ ජීවිතේ මතකයේ තියෙන අපි ආස කරන අපි නැවතුණු තැන් එහෙම තැන් දිගහැරෙනකොට ඉතින් ජීවිත කතාවල හරි සුන්දර තැන් මතුවෙනවා. හැබැයි ඉතින් අද කතා කරන සුන්දරකම් නෙවෙයි එදා අත්විඳින්නේ නේද ජීවිතේ මේ අමාරු කාලයන් වලට මුහුණ දුන්නනේ. මේ එහෙම කාලයකදී කොහොමද මේ අනාගතයක් ගැන එහෙම බලාපොරොත්තු ඇති කරගන්නකොට කොයිතරම් ජීවිතේ කටුකයි කියන එක අත්විඳ කෙනෙක්ද? ඔව් ගෙදර පරිසරයේදී අපිට අඩුපාඩුකම් තිබ්බේ නැහැ අම්මා තාත්තා. හැබැයි සමාජයත් එක්ක ගැටෙද්දී සමාජයේ විවිධ තරාතිරම්බල පුද්ගලයන් සමග අපිට සැසඳෙන්න වෙද්දී අලුත් අත්දැකීම් මම හිතන්නේ ඒවා මේ ටිකක් කටුක අත්දැකීම් වලට වැඩිය හැමතිස්සෙම අපිට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් අත්දැකීම් එක්ක තමයි අපි ගොඩනැගුණේ. මගේ යාළුවෝ මිතුරු සමාජය ගමේ වුණත් ගමෙන් පිට වුණත් හැමතිස්සෙම මොනෝහෝ අත්දැකීමක් මට එක්කව කරලා තියෙනවා. ඉස්කෝලේදී මේ ක්‍රීඩකයෙක් විදිහට ඒ ගත්ත පන්නරය මේ දැන් ඔබ කියලා කියන්නේ කළමනාකරුවෙක් විදිහට මේ මෙහෙයුම් ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් විදිහට ලොකු වගකීමක් දරන කෙනෙක්නේ. අන්නේ ක්‍රීඩාවෙන් මොනවද ජීවිතේට මේ ලැබුණු මේ පන්නරය? මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මගේ පාසලෙන් මට
සහ මගේ පාසලේ සියලුම දෙනාට ඒ හම්බෙච්ච නීතිගරුක බව විනයගරුක බව. එතකොට මගේ කළුතර සිරිකුරුස විද්‍යාලයේ මම අධ්‍යාපන ලැබුවේ. එතකොට සිරිකුරුස විද්‍යාලයේ මගේ පාසල් සමයේ පාසලේ මෙහෙයුම් කටයුතු පරිපාලන කටයුතු කරේ මාරිස් බ්‍රදර්ස්ලා. ඒතර එක්තරා කාලයක මාරිස් බ්‍රදර්ස්ලා බොහොම සංයමයෙන් විනයානුකූලව හැබැයි ඉස්කෝලේ සෑහෙන දියුණු මට්ටමකට අරන් එනවා. මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ ඉස්කෝලේ සෑහෙන දියුණුව මගේ කාලේ සෑහෙන දියුණුවට දායක වෙච්ච විදුහල්පතිතුමෙක් හිටියා. ක්ලින්ටන් පෙරරා කියලා. එතුමා අද පොඩ අසනීප තත්ත්වයේ ඉන්නේ මේ වෙද්දි. ඊටාම සේවයක් කරපු ඒ වගේම ඊටාම ඉහළ මට්ටමකට එන්න විනයානුකූලව ඉස්කෝලේ දියුණුවට මෙහෙපු ප්‍රධාන චරිතයක්. අදටත් තාමත් ඒ ගෞරවය තියෙනවා. ඒකම අපිට ගුරුහරුකම් දීපු සියලුම ගුරුවරු ලොකු දායකත්වයක් දුන්නා. මොකද ඉස්කෝලේ එතකොට මේ නායකත්වයේ කියන එක පුද්ගලයෙකුට යන්න පුළුවන් තැනකට. හැබැයි මේව මෙහෙवला පවත්වා ගන්න එක හරි අමාරුයි. තමන් අවශ්‍ය ස්කිල්ස් ටික ප්‍රගුණ කරේ නැත්තම්. එතකොට මට මේකට අවස්ථාව හම්බෙන්නේ පාසලෙන්. 17 15 කණ්ඩායමේ උපනායකයා විදියට මාව තේරෙනවා. එතකොට 19 15 කණ්ඩායමේ උපනායකයා වෙනවා මං අවුරුද්දක්. ඊළඟ අවුරුද්දේ මට නායකත්වය හම්බෙනවා. B කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තේරුණා නේද? ඔව්. ඊට පස්සේ මම යනවා ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ තරඟාවලියට 1996 අවුරුද්දේ මේ තරඟවාරයේ අවසානයේදී ක්‍රීඩකයන් 44ක් ශ්‍රී ලංකා B කණ්ඩායමට තෝරගන්නවා. ඒතර කලතුරින් මගේ ක්‍රීඩා සමාජයෙන් තේරිච්ච එක පුද්ගලයෙක් වෙන්න මට වාසනාව හම්බෙනවා. සමහර වෙලාවට ක්‍රීඩාවෙන්ම ඉස්සරහට ගියා නම් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් උදා කරගන්න හැකිව තිබුණු ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ තෝරා ගැනීම බවට පත්වෙන්නේ ඇගලුම් ශේෂ්ත්‍රය. මේ ඇගලුම් ශේෂ්ත්‍රය ඔස්සේ ඔහු උත්සාහ කරමින් ඉන්නවා මේ ශේෂ්ත්‍රය මිනිසුන්ට ඉතා සමීප ඒක මේ වැඩ කරන පිරිසට ගෞරවයක් හිමි කර දෙන්න පුළුවන් රටේ ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා දිය හැකි තැනකට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසයෙන් වැඩ කරන චරිතයක් අපි තව විස්තර කතා කරමු. තව ගීතයක් තෝරාගෙනම. මේ ගීතය තෝරා ගන්න විශේෂත්වය වෙන්නේ ගායකයා. ඔව් මොයින් පෙරේරා මහත්මයා මොයින් අංකල් අපේ ගෙවල් ළඟ ගොඩක් හිතවත්. ඉතින් මේ ගීත ගණනාවක් තියෙනවා. ඒ ගීත අතරින් මේ ගීතයට අපිත් අපේ යාළුවොත් ගමෙත් ගොඩක් දෙනෙක් කැමති. ඒකින්ද මම මේ ගීතය තෝරගන්නවා. එහෙනම් හැමෝගෙම කැමැත්ත එකතු වෙන වෙලාව මේ සාමාන්‍යයෙන් අපි ජීවිතේ මේ අද නැති දේ හෙට හොයන පතන හිතන මිනිස්සුනේ නේද? එහෙම තැන්වල ආදරය ඒ කතාවට පෑහුණාම මෙන්න මේ හැඟුම් තමයි අපිට දැනෙන්නේ. ප්‍රේමකීර්ති දල්විස් ගී පද සංගීතවත් කරමින් හද මර්වින් පෙරේරා මේ ගීතය අපට මේ තෝරා දෙන්නේ රවි පිලිප් මහත්මයා. ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් පෙර සොයලා දියලුම දියලි දියරලහා ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් පෙර සොයලා ගෙට හමුවි යලි ඇසොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතය රාවයයි සසර පුරා සුගීතය රසය කිමිදි පැතුසේ සඳවක කුමටද ඔබ නැතිරා හිරු නැග පල නැත ඔබ නැතිරා සඳහිරු හා ආදරේ
මොකටද ඔබ නැතිරා අද නැති දෙයට මා සොයයි හිත හමු වී යලි සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයේ රාවයයි සසර පුරා සුගීතයේ රසයේ කිමිදි පැතුසේ පියබර සිතුවිලි මුතු අමුණයි සවනට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි විකසිත රැහත කැළඹෙන මේ ලෝකයේ සහනය වන හිතක් නම් ඉතින් කවුරුත් කැමතියි. ඒ නිසාම ජීවිතේ එහෙම සහනයක් සොයක් හදන්න අපිව පොළඹවන ගීතේ කලාවේ රසමිහිරත් ජීවිතේ උත්සාහයක අගයත් එකතු වෙන රෑ තමයි අද විකසිත රැහත කියලා කියන්නේ. මේ හමුවීම රවි පිලිප් මහත්මයාත් එක්ක ඔහු ඇඟලුම් ශාස්ත්‍රයේ ආයතන 6ක් නියෝජනය කරනවා. සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරීවරයෙක් විදිහට Tamanගේ වගකීම කාර්යය ඉටු කරමින් ඉන්නවා. ඇඟලුම් ශාස්ත්‍රය ඔබ පිවිසෙන අවුරුද්ද එතකොට මීට අවුරුදු 29කට කලින් කියන්නේ 96. එතකොට කොහොමද මේ ඇඟලුම් ශාස්ත්‍රය ගැන මේ සමාජයේ තිබුණු මේ ප්‍රතිචාරය? මං හිතන්නේ ආකල්පමය වෙනසක් හැමදෙනාගේම සිදුවිය යුතුයි. එතකොට 96 කාලේ ගත්තම බොහොම ටිකක් වෙනස් ආකාරයෙන් තමයි මම එහෙම අර්ථකථනය කරන්නම්. පිළිගැනීම් සම්බන්ධව වෙනස් යම්කිසි වෙනස් ප්‍රතිකල්ප අරමුණක් තමයි සමාජයේ තිබුණේ. අපි ඔක දැන් තවත් ටිකක් සරලව කතා කළොත් මේ රවි මහත්මයා දැන් ඔබ තෝරා ගන්නවා ඇඟලුම් ශාස්ත්‍රය. දැන් මේ ගැන ඉතින් ලොකු මිතුරු සමාජයක් තියෙනවනේ ඔබට. දැන් ඒ අයත් එක්ක මේක ෂෙයා කරගන්නට කොහොමද මේ ලැබුණු ප්‍රතිචාරය මේ තීරණය ගැන කොහොමද කවුද මොනවද කිව්වේ? ගාමන්ට් එක වැඩ කරනවා කිව්වම ගෙදරින් වුණත් ඒ තරම් හොඳ ආකල්පයක් නෙමෙයි තිබ්බේ. නෑදෑයෝ යාළුවෝ හැමදෙනාම ආකල්පයේ තරම් හොඳ එකක් තිබ්බේ නෑ. මොකද හේතුව පිළිගැනීම තියෙන්නේ රජ ආයතනයක්, එහෙම නැත්නම් බැංකුවක්, එහෙම නැත්නම් වෙනත් පුද්ගලික ආයතනයක වැඩ කරනවා නම් තමයි සමාජයේ වුණත් යම්කිසි පිළිගැනීමක් තියෙන්නේ. නමුත් මට වුණත් මේ තිබ්බ හැඟීම වෙනස් වුණේ මම වැඩ කරන්න ගියන් පස්සේ. රැකියාවක් විදිහට උපරිම දායකත්වයක් දෙන සේවක සේවිකාවෝ ඉන්න තැනක් තමයි ඇඟලුම් ආයතනයක් කියන්නේ. රටට ප්‍රධාන විදේශ විනිමය උත්පාදනය කරන පළවෙනි දෙවෙනි තුන්වෙනි කාණ්ඩවල ඉන්න සම්පූර්ණ රටට ඉතාම අත්‍යවශ්‍ය වෙලාවේ ලොකුම දායකත්වයක් දුණු ක්ෂේත්‍රයක් තමයි ඇඟලුම් ක්ෂේත්‍රය. එතකොට මම ඉස්සෙල්ලාම මේ ආයතනයකට සම්බන්ධ වෙන්නේ MS ආයතනයෙන්. එතකොට MS ආයතනය අද ගත්තොත් ඉතාම ප්‍රමුඛයෝ කීප දෙනා අතර ඉන්න ආයතනයක්. සේවකයන්ට ඉතාම හොඳින් සලකන ආයතනයක්. ඒ වගේම සේවකයන්ගේ දියුණුවේ බලපු ආයතනයක්. එතකොට මේකේ කළමනාකාරීත්වය, මේකේ අයිතිකාර මහත්මයන් තුන්දෙනා ඉතාම සාධාරණව සේවකයන් දියුණුව බලපු ආයතනයක්. එතකොට මම සම්බන්ධ වෙලා මගේ අධ්‍යාපනයේ මේ ඉගෙනගෙන මේ විදිහට යද්දී 2002 වර්ෂයේදී මට හම්බෙනවා ඒ වගේම දෙවන්ත චරිතයක් මේ ආයතනයේම. ඩයන් ගෝමස් මහත්මයා කළමනාකාර අධ්‍යක්ෂක විදිහට එක පොකුරු සමාගම ක්ලස්ටර් එකක් කියලා කියන්නේ. එතකොට මේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා විදිහට මහත්මයා පැමිණෙනවා. එතකොට මේ පැමිණීමත් සමගම අපේ මනසුණත් වෙනස් වෙනවා. අධ්‍යාපනය කොහොමද තමන් වෘත්තීය මට්ටමින් ඉදිරියට යන්නේ? තමන්ටම කියලා ඉලක්කයක් හදාගන්නේ? අධ්‍යාපන කටයුතු කොහොමද හදාගන්නේ? එතකොට ඇඟලුම් ක්ෂේත්‍රයේ මට පුද්ගලිකව ගොඩක් උදව් කරපු මහත්මයෙක් තමයි ඩයන් ගෝමස් මහත්මයා. එතකොට මේ මහත්මයා මේ සංකල්පය ගාමන්ට් වල ඉන්න සංකල්පය ගාමන්ට් වල ඊටාම ඉගෙනගත්ත යමක් ස්ථාවරයක් හදාගන්න පුළුවන් විදිහට මේ ආයතනය තුළ මේ සංකල්පය ගෙනල්ලා මේ විදිය වාතාවරණයක් ඇති කරපු මූලික චරිතය තමයි ඩයන් ගෝමස් මහත්මයා.
කරන්න කිසිම දෙයක් නැතිව ඉගෙනගත්ත නැති මිනිස්සු ඉන්න මේ එහෙම අඩු සැලකිල්ලෙන් අඩු හැඟීමකින් බලපු ගාමන් ශේෂ්ත්‍රය දැන් හුඟක් වෙනස් වෙලා. ඒ ආකල්පමය අතින් රටේ මිනිස්සුත් දැන් හුඟක් දියුණුයි. හැබැයි ඉතින් සුළු පිරිසක් තවමත් ඒ දිහා මේ අර පෙර තිබුණු වැරදි හැඟීමෙන්ම බලනවා වෙන්නට පුළුවන්. මොන ශේෂ්ත්‍රයේ හෝ වේවා විවිධාකාරයේ චරිත ජීවත් වෙනවා. ඒ නිසා ඒ එක ශේෂ්ත්‍රයකට අදාළව අපිට එහෙම කුලක කරන්න එහෙම ලඝු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න කිරීම අපි අපෙන් කරගමු. කොහොමත් මේ ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන අපිට තව දේවල් තියෙනවා කතා කරන්න. මේ ශේෂ්ත්‍රවල නිරත වුණු විවිධාකාර මිනිසුන්ගේ අත්දැකීම් කියලා කියන්නේ මේ ඊටාම සංවේදී අත්දැකීම්. ජීවිතේ හුඟක් දේවල් හරි අමාරුවෙන් දරා ඉන්න මිනිස්සු හුඟක් වෙහෙස මහන්සි වෙන තැනක්. අපි මේ දේවල් මේ චරිතයත් එක්ක බෙදා හදා ගනිමු. ඔබේ මගේ අවබෝධය වෙනුවෙන්ම අපි තව ගීතයක් ළඟ නතර වෙන්න සූදානම්. මේ ඇඟලුම් ශේෂ්ත්‍රය ගාමන් ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට ඒ වෙනුවෙන් නිර්මාණය වුණු ගීත තියෙනවා. ඒ අතරේදී මේ ශේෂ්ත්‍රයේ නියැලුණු අයට හුඟක් දැනුණු ගීතයක් තමයි ඔබ දැන් තෝරාගෙන තියෙන්නේ. ඔව් මේක මේ චාමර වීරසිංහගේ ගීතයක්. මම දන්නේ මොන අර්ථයෙන් මේ ගීතය නිර්මාණය කරාද කියලා ගීත රචකයා. හැබැයි මේ සින්දු අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ අපිත් සමග වැඩ කරපු සහෝදර සේවිකාවක් වැඩ කාර්යය නිම කරලා තමන්ගේ නිවහනට හරි නැවතිලා ඉන්න හරි තැනට යද්දී අතරමඟ සිදුවෙන සිදුවීමක් විදියට තමයි මට මේ සින්දුව හැම වෙලාවකම දැනෙන්නේ. ඒකම මං මේ සින්දුව මොන අර්ථයෙන් ගීත රචකයා ලියුවත් මගේ පුද්ගලික අදහස මේක ඇතුලේ මේ සින්දුව ඇතුලේ කියවන චරිතය සම්පූර්ණ ඇඟලුම් ක්ෂේත්‍රයේ හෝ කොහේ හරි තැනක වැඩ කරලා ඉවර වෙලා ගෙදර යන්න වෙද්දී මුහුණ දෙන සිදුවීමක් ගැන කියන ගීතයක් කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ මේ හඬ චාමර වීරසිංහගෙන් මේ ගීතය විකසිත රැ හතට අපිට තෝරා දෙන්නේ රවි පිලිප් මහත්මයා. ආදරය ආත්මාර්ථකාමීද? අපි ගීතය අහලා ඉගෙන කතා කරමු. ගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඇති බස් නැවතුම ළඟ මහර ගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඇති බස් නැවතුම ළඟ වද විඳලා දැනුයි ගියේ වැඩ ඇරිලා උදේ ඉඳන් වද විඳලා දැනුයි ගියේ වැඩ ඇරිලා ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා හෙටත් අඳින්නේ කියලා ගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඇති බස් නැවතුම ළඟ තෙමුණොත් ඇහෙට අඳින්න ඇඳුමක් නෑ මහවැස්සට තෙමුණොත් ඇහෙට අඳින්න ඇඳුමක් නෑ මග හිටියත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඇති බස් නැවතුම ළඟ මහර ගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඇති බස් නැවතුම ළඟ විකසිත රෑ හත ගීතය අහන්න කලින් මම ඔබින් අහපු ප්‍රශ්නය මට හිතනවා රවී පිලිප් මහත්මයාගෙන් අහන්න. ආදරය ළඟ අපේ හැඟුම් සිතුවිලි ආත්මාර්ථකාමීද? ඔබේ අත්දැකීම් ඕනේ නෑ. දැන් ඇඟලුම් ශාස්ත්‍රය කියලා කිව්වම තරුණ දරුවෝ ලොකු පිරිසක් එක්ක ගනුදෙනු කරනවානේ. දැන් අවුරුදු 29 කාලයක් කියන්නේ ලොකු කාලයක්. විවිධ දේවල් ඔබ දැකලා අහලා ඇතිනි. ඒ අත්දැකීම් ඇසුරේ අපි කතා කළොත් කොහොමද? මම හිතන්නේ ආත්මාර්ථකාමී නෑ කියලා. නෑ කියලා. මොකද අපි ඇත්තටම මොනහරි තැනකට ආදරයක් තියෙනවා නම් අපි යම් කිසි දෙයක් කරන්නේ ආදරය වෙනුවෙන් නම් ඒක ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඒ නිසාම එහෙනම් ඉතින් මේ පෙම්වතාගේ ඒ හැඟුම් ආදරණීය හැඟුම් අපිට දරන්න වෙන්නේ අනේ හැඟීමෙන්ම වෙන්න ඉඩ තියෙයි. සාමාන්‍යයෙන් බොහෝ තැන්වල අර මේ ප්‍රේමය කරන කාලයේදී තමන්ගේ පෙම්වති එන දවසට වහින්න එපා, තදින් අවුව පායන්න එපා. එහෙම පැතුම් අපිට මේ ගීත කලාවෙන් ලං කරලා දෙනවනේ රවී මහත්මයා. හැබැයි ඉතින් මේවා ඉතින් අපේ ජීවිතවල ඇත්ත හැබැයි හැඟීම් නේ. ඔව්. කිටි උත්තරයක් විතරක් දුන්නේ එහෙම අත්දැකීම් නැද්ද? නෑ තියෙනවනේ. ඒකනේ. දැන් ඔය කතන්දර අපි තව ටිකක් දිගහැර ගන්නවා මේ විශේෂයෙන්. විකසිත රැහතින් මේ අද මේ චරිතයට ආරාධනා ලබා දෙනකොටම මට විශේෂ වෙන්න තව හේතුවක් වුණා. ඒ තමයි අපි මෙතෙක් මේ ශාස්ත්‍රය පිළිබඳව මේ විකසිත රැහතින් කතා කරලම නැහැ. මේ ශාස්ත්‍රයේ නියලුණු කෙනෙක් එක්ක. අපිට ඒ නිසාම හිතුණා මේ ආරාධනාව ඔහුට ලබා දුන්නොත් අද හුඟක් දේවල් ඔබට මට අවබෝධ කරගන්න දැනගන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපි දැන් යමු ආපහු ඇඟලුම් ශාස්ත්‍රයට. දැන් ඔබේ තීරණය ඇඟලුම් ශාස්ත්‍රය. හරි, තෝරා ගත්තා. ඊට පස්සේ මොකටද මේ ශාස්ත්‍රයේදී උසස් අධ්‍යාපනයක් කියලා කෙනෙක්ට හිතුණා නම් මොකද ඔබේ උත්තරය? හොඳ ප්‍රශ්නයක්. මම කිව්වාගේ මගේ මූලික අධ්‍යාපනයට වඩා මේ ඇඟලු ආයතනයට සම්බන්ධ වෙන්න මට තිබ්බ ලොකුම සුදුසුකම තමයි මගේ ක්‍රීඩාවේ දක්ෂතාවය. එතකොට අපි 5 දෙනෙක්ව තෝරගන්නවා. මට මතක විදිහට ක්‍රීඩකයෝ 100කට කිට්ටු ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා තෝරගැනීම් වලට. කොහොම හරි මමත් වාසනාවන්ත වෙනවා එතනින් මේ ආයතනයත් සමග සම්බන්ධ වෙන්න. මෙහෙම යද්දී මාව වැටෙනවා අපි 5 දෙනා ඩිපාර්ට්මන්ට් 5කට තමයි වැටුනේ. මාව වැටෙනවා වර්ක්ස් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් කියන ඩිපාර්ට්මන්ට් එකට. එතකොට මේකට සම්පූර්ණ වෙනම අධ්‍යාපනයක්, සම්පූර්ණ මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ඉන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තිබ්බ අය තමයි හිටියේ. මේ උපාධිධාරීන් ඔක්කොම. දැන් මුල් කාලේ ඒ තරම් අධ්‍යාපනයයි මේ රස්සාවේ වගකීමට වැඩි අපිට තිබ්බේ සෙල්ලම් කරන්න. මෙහෙම ටික කාලයක් යද්දී මට අවස්ථාව හම්බෙනවා මේ ඩිපාර්ට්මන්ට් එක ලීඩ් කරන්න. දැන් එහෙම ඉඳද්දී අනිත් ඔක්කොම මගේ යටතේ හිටියේ මට වැඩි වයසේ අය. එතකොට මේ අය ඔක්කොම මට වැඩි අධ්‍යාපනය සුසුකම් තිබ්බ අය. මේකෙදි මම තීරණය කරනවා දැන් මම මෙතනින් එහාට යන්න නම් මට තනතුර හම්බුණා, තනතුරේ රැඳෙන්න නම් මම අධ්‍යාපනය හදා ගන්න ඕනේ. මෙන්න මෙතන තමයි මගේ අදිෂ්ඨානය එන්නේ මම ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙම පටන් ගත්ත ඉගෙන ගන්න අධ්‍යාපනය මම අවසන් කරන්නේ පහුගිය වසරේ වෙද්දී මම මගේ ආචාර්ය උපාධිය ලබා ගන්නවා. විශේෂත්වයෙන් මේ උසස් අධ්‍යාපනය ඔබ ලබන්නේ මේ පිටරට. හැබැයි ඔන්ලයින් එකෙන්. ඔව්. එතකොට මම අර කිව්වාගේ මම ඔය ක්‍රිකට් පුහුණුවීම් වලට ගිහිල්ලා ඉඳලා ඉන්න දවසක මට යුනිචලායතනයේ කළමනාකාරීත්වයෙන් කතා කරලා කියනවා මේ ඩිග්‍රී එකක් තියෙනවා. ඒකට යන්න තෝරලා තියෙනවා කියලා. එතකොට ඒත් සමගම ඩෑන් ගෝමස් මහත්මයාත් ඇවිල්ලා කියනවා අන්න මේකක් තියෙනවා এডুকেෂන් එක කම්ප්ලීට් කරගන්න ඕනේ ඉගෙන ගන්න කියලා. ඒ හරහා මට අවස්ථාව හම්බෙනවා ලංකාවේ ඉඳගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ උපාධියට ඉගෙන ගන්න. ඒක සාර්ථක කරගන්නවා. ඒකම මට ඊළඟ
උපදෙස් හම්බෙනවා මගේ මාස්ටර්ස් කරන්න කියලා. ඉතින් ඒක ඉවර වෙනවත් සමගම මම මගේ ඊළඟ උපාධියටත් ඉගෙනීම් පටන් ගන්නවා. ඔහොම තමයි අධ්‍යාපනය චාරිකාවේ අධ්‍යාපනය මම හදාarලා නිම කරන්නේ. දැන් අර ඒ කාලෙට වඩා අපි කිව්වනේ මේ කාලේ හුඟක් වෙනස්. මේ කාලෙත් අලුත් තාලෙත් හරි වෙනස්. මේ ගාමන් මේ ෆීල්ඩ් එකේ උනත් ඇඟලුම් ශාස්ත්‍රයේ උනත් මේ ඇඟලුම් ශාස්ත්‍රයට එන හුඟක් දරුවෝ හුඟක් තරුණ තරුණියෝ හොඳ අධ්‍යාපනයක් ලැබපු පිරිසනේ. මේ කාලේ වෙනකොට ඒ අයගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ ශාස්ත්‍රයේ කොයිතරම් ඉඩක් පහසුවක් ලබා දෙනවද? ඇත්තට මං කිව්වේ දැන් ගොඩක් විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ආයතන ලොකු පහසුකම් සලසලා දීලා තියෙනවා උසස් අධ්‍යාපනය. එතකොට මොරටු විශ්වවිද්‍යාලයේ වෙනම පීඨයක් තියෙනවා සම්පූර්ණ ටෙක්ස්ටයිල් වලට. එතකොට මේ විෂය හදාරන හැමදෙනාම ඉන්ටර්න්ෂිප් එකට නැත්තම් මේ පුහුණු වීම වලට ආයතන වලට යන්න ඕනේ. එතකොට මේ ප්‍රධාන ආයතන කරන්නේ අපි ඉන්ටර්න්ෂිප් වලට වැඩි ප්‍රමාණයක් කරගන්නවා. එතකොට ඒගොල්ලෝ NDT කරන අය නම් මාස 6 ඉන්ටර්න්ෂිප් දෙකක් තියෙනවා. BSc කරන අයට ඉන්ටර්න්ෂිප් එක කරලා ආයෙ ඒගොල්ලන්ගේ ෆයිනල් තීසිස් එක කරන්න තව අවුරුද්දක් විතර තියෙනවා. එතකොට මෙහෙම කරන්නේ අපි ඉන්ටර්න්ෂිප් එක දීපෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ ඉගෙන ගන්න මේ අධ්‍යාපනය හදාරන හැමදෙනාටම ඉගෙන ගන්න ප්‍රායෝගික අත්දැකීම් ලබන්න අවස්ථාවක් දෙනවා. ඒක අනිත් අයට හොඳ උත්තේජනයක් නේ. ඔව්. ඒකම ඊළඟට ආයතනයේ කළමනාකාරීත්වයේ විදිහට අපි බැලුවා දක්ෂකම් තියෙන අය කවුද? ස්කිල් එක තියෙන අය කවුද? ඒතකොට අපි ටැලන්ට් එක තෝරගන්නවා. තෝරගෙන රස්සාවේ මොනහරි ඔපචුනිටිස් ආවම ප්‍රයොරිටි එක අපි දීලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් මේ මම ආයි ස්තුතිවන්ත වෙන්න ඕන ප්‍රධාන ඇඟලුම් ආයතන සියල්ලටම විශේෂයෙන් මේ අපේ රටට ඕන කරන දැනුම තියන අයට අවස්ථාව ලබා දෙන එක ගැන. ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රධාන පෙළේ ප්‍රමුඛම රටේ ආයතන ඒ සේවකයන් වෙනුවෙන් ඒ සියලු මේ පහසුකම් වරප්‍රසාද ලබා දෙමින් ඉන්නවා. දැන් අර ඒ කාලේදී නුපුහුණු මේ ශ්‍රමිකයෝ කියලා හිතාගෙන හිටියට දැන් ඒ ශ්‍රමිකයන්ට පුහුණු ශ්‍රමිකයෝ කියලා විදිහට තමයි හඳුනාගන්නේ නේ. ඒ තරම් ශ්‍රම බලකායෙන් ශක්තිමත් සන්නද්ධයි රටේ ආර්ථිකයට ප්‍රධාන පෙළේ බරක් වගකීමක් දරනවා. ඉතින් එහෙව් ශාස්ත්‍රයක් අපේ රටකට වටිනවා. ඒක රටකට අභිමානයක්. අනේ අභිමානවත් ශාස්ත්‍රය තුල නියලුණු අය පිළිබඳවත් අපි තව හුඟක් දේවල් ලං කර ගනිමු. තව ගීතයක් අහලම ජෝතිට කොයිතරම් ප්‍රියද? සම්පූර්ණ ඊටාම මම හිතන්නේ මම දකින දේ මගේ අදහස. ජෝතිපාල මහත්මයා එයාගේ හඬින් සින්දු කියන එකේ සම්පූර්ණ මේකේ පෙරලියුනේ මට මතක විදිහට රූකාන්ත මහත්මයා එයාගේ ගීත කීපයක් ගායනා කරා. එතකොට කොයිතරම් අර්ථවත්ද කොයිතරම් ඒවා හැංගීම් අපිට දැනෙන ගීතද කියලා දැනෙන්න පටන් ගත්තා එතනින් පස්සේ. ඕක පරම්පරාවෙන් වෙනස නේද? දැන් ජෝතිගේ ගීත රසයේ ඔස්සේම ජීවිතය කරගත්ත පරම්පරාවක් ඉන්නවා අපේ රටේ. දැන් ඒ පරම්පරාවෙන් පස්සේ පහු කාලයේදී සමහර ගායක ගායිකාවන් ගායන ගීතත් එක්ක ඒ පරම්පරාවන් ආපහු ජෝතිව ජීවත් කරවමින් ලං වෙනවා. ඔබට දැනුණු ඒ කාලවකවානේදී ඔබට දැනෙන රූකාන්තත් එක්ක දැන් ජෝතිගේ ගීතයක් අපි මේ තෝරා ගන්නවා. මේ ගීතේ වඩා විශේෂ වෙන්නේ කොහොමද? මේ එහෙම අර්ථයකටත් වැඩිය මම ගොඩක් වේග රිද්ම ගීතවලට වැඩිය බොහොම හැංගීම් දැනෙන අර්ථවත් ගීතවලට තමයි කැමති. ඉතින් මම මේ ගීතය තෝරගන්නවා. මේකට විශේෂ හේතුව වෙන්නේ මේක මේ ළඟදී මම ටික කාලයකට ඉස්සෙල්ලා දැක්කා කසුන් කලහර මහත්මයා මේ ගීතේ ගායනා කරනවා. ඒ ජෝතිගේ හඬ විවිධ රස ඔස්සේ අපි රස විඳිනවා. දැන් අපි තෝරාගෙන තියෙන්නේ ජෝතිගේ හඬ. ආචාර්ය අජන්ත රණසිංහ ගී පද සංගීතවත් කළා සරත් දල්විස්න්. සාමාන්‍යයෙන් ජීවිතේ අපි මේ අමතක කරන්න හදන දේවල්ද වැඩිපුර මතක තියෙන්නේ රවි මහත්මයා? සමහර තැන්වලදී ඔව්. එහෙම නිසාම වෙන්නේ නැති එහෙනම් මේ ගීතය මෙහෙම අපිට මෙතරම් ලං වෙන්නේම
පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සමරුම් කිසිදා මැකී නොයේ පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ ප්‍රාණය අද හෝ හෙටින් නිමාවි ආදරයක් නිය යාවිදෝ හදවත ගුළුවී ඔබේ නාමයෙන් ජීවිතයක් නව දීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරුනේ පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සමරුම් කිසිදා මැකී නොවේ මට අමතක නෑ ඔබට මතක නෑ මගේ අත්තටු බින්ද පියාසරාලා යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනුවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම්හෙලාවි කම්පා කරවා මහිතලේ පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ දෛවයමේනම් සුදු අපි නාඩමු හමුවෙමු මතු සංසාරයේ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇබිලෙන මේ ගිනි මාලයේ ඔබ නොවලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ පාලු සුසානේ ප්‍රේම පුරානේ
කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සැමරුම් කිසිදා මැකී නොයේ පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදාසනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ රෑ 7 ආදරයක සුසුම් කම්පා කරවන්නේ ඒ හිත් විතරක්ම නෙවෙයි මිහිතලයම. ආචාර්ය අජන්ත රණසිංහ එහෙම වචන හැඟුම් මුස්සේ අපිට ඒ හැඟුම ලං කර දෙන්නේ. ඇත්තරම ඇගලුම් ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට එහෙම සුසුම් හෙලන සිදුවීම් සුසුම් හෙලන කතා හුඟක් රැඳෙන තැනක්. ඈත පිටිසර ගම්වලින් එන තරුණ තරුණියන් තමන්ගේ ජීවිතයේ හොයා යන ගමනේ ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ තමන් ඒ තෝරාගත්ත තැන. අන්න ඒ දේවල් අපිට හුඟක් ලං කරගත යුතුව තියෙනවා. තව තවත් අපි මේ ශාස්ත්‍රය පිළිබඳව ආකල්පමය අතින් නිවැරදි තැනකට එන්නට නම් ඒ වෙනුවෙන් අපි වෙලාව වෙන් කර ගමු මේ කෙටි විරාමය අරගෙනම. විකසිත රෑ 7 විකසිත රෑ 7 අපේ යලි හමුවීම අද අපි ආරාධනා කළේ CCL ආයතනයේ සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරී රවි පිලිප් මහත්මයාට. අවුරුදු 29ක ශාස්ත්‍රීය අත්දැකීම් ඔස්සේ අපි ටිකක් මේ අත්දැකීම් ලං කරගන්න දැන් හොඳම වෙලාව රවි මහත්මයා. මම ඔබෙන් ඇහුවතින් මේ අවුරුදු 29ක කාලයේදී මේ ශාස්ත්‍රය තුල ඔබට මතකයේ තුල මතක් කරගන්න කියලා සිදුවීමක් අපිට එක මොකද්ද හුමාරු කරගන්න අත්දැකීම මතකය? අවුරුදු 29ක ඇතුළත සිදුවීම් නම් බොහෝ සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා. දවස ගානෙම පැය ගානෙම නේද? මොකද ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදනය කියන්නේ හරිම අවිනිශ්චිත තැනක්. ඊළඟ පැයේ වෙන එක අපි දන්නේ නැහැ මොනව වෙනවද කියලා. ඊළඟ අද කරන්න ඕන වැඩේ අද කරලා ගියේ නැත්නම් හෙට මොනවා හෝ අපිට බාධකයක් එන්න පුළුවන්. එතකොට මගේ මතකය යනවා 2005-2006 කාලෙට. එතකොට අපි මේ කොවිඩ් වසංගතය පසුව මුහුණ දුන්න අභියෝගම 2005 දිත් අපිට මුහුණ දෙන්න වුණා. එතකොට ආයතන ඊටාම හැම ආයතනම ඊටාම හොඳට ක්‍රියාත්මක වෙන අවධියක තමයි මේ ප්‍රශ්නේ ඇඟලුම් ක්ෂේත්‍රයට බලපාන්නේ. එතකොට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. සේවක ප්‍රමාණය අඩු කරන කැර. මොකද නිෂ්පාදනයට අවශ්‍ය කරන ඇඟලුම් නැහැ. ඇනවුම් නැහැ. එතකොට ආයතන පැත්තට දොස් කියන්නත් බෑ. එතකොට අපිට කළමනාකාරීත්වයේ විදිහට සිදු වුණා අපිත් එක්ක අවුරුදු ගාණක් එක දිගට වැඩ කරපු අය අත්‍යවශ්‍ය ප්‍රමාණය විතරක් තියාගෙන ඉතුරු අයට වෙන විකල්ප බලා ගන්න කියන්න. ගොඩාක්ම සංවේදී සිදුවීම ඒක. ඊළඟට මගේ මතකය යනවා කොවිඩ් වසංගතයේදී මම බංග්ලාදේශයේ ඉන්නේ. එතකොට මම වැඩ කරපු ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් අංශය තිබ්බේ හොංකොං වල. ඉතින් අපිට හොංකොං වලින් අපිට අණ කරනවා ඒ රටේ තීරණය කරනවා ෆැක්ටරි එක වහන්න. එතකොට මේ ෆැක්ටරි එක වහන්නේ මොන කාලයකටද කියලා කාටවත් කිසිම හැඟීමක් දැනීමක් තිබ්බේ නැහැ. මොකද ඒ තරම් ඒ වසංගත තත්වය අවදානම් එකක් හින්දා. මෙන්න මේ සිදුවීම් දෙක තමයි ගොඩක් මගේ මතකයට එන්නේ. ඒකම දවස ගානේ මම අර කිව්වාගේ හැම දවසෙම හැම පැයෙම මොනවා හෝ සිදුවීමක් එක්ක තමයි අපිට රැකියා ජීවිතයේ මුහුණ දෙන්න
තියෙන එක තමයි රැකියාවේ ස්වභාවය. ඔය ස්වභාවය අතරේදී මේ බාහිරින් ඉන්න හුඟක් අයට බලා ඉන්නකොට හිතෙන්නේ මේ ගාමන්ට් ෆීල්ඩ් එක කියලා කියන්නේ මේ ටාගට් විතරක්ම ඉෂූ කරන. ඒකම විතරක් නෙවෙයි මේ මරාගෙන වැඩ ගන්න තැනක් විදියට හිතාගෙන ඉන්නවා. මෙන්න මේ කතාව කොහොමද මේ ඔබේ පැත්තෙන් පැහැදිලි කිරීම? මම හිතන්නේ මේ අපි සාමාන්‍යයෙන් ජාතියක් විදියට සමාජය පුරුදු වෙලා තියෙන්නේ දකින දෙයින්ම ඉන්න. අතුලාන්තය ගැන හරියට තේරුමක් නැතුව එක්කෝ තමන් දැකපු දේ ඉක්මනට තීරණය කරනවා. එහෙම වාතාවරණයක් තමයි තියෙන්නේ. එතකොට මම රැකියා සංසන්දනය කරනව නෙමෙයි. නමුත් අපේ වැඩ කරලා මහන්සි වෙලා මහන අපි ඔපරේටර් කියලා කියන්නේ කණ්ඩායම් සමාජිකව කියලා කියන්නේ. මේ සංකල්පය ගාමන්ට් ෆීල්ඩ් එකට අරගෙන ආවේ MS ආයතනය. අපි එතකොට මම වැඩ කරන මුල් කාලේ එහෙම කිසි ભેදයක් නැහැ. එතකොට රැකියාවක් මම අර කිව්වාගේ සම්පූර්ණ නිපුණතාවයත් එක්ක ඇවිල්ලා දියුණු වෙන්නත් පුළුවන්. හැබැයි කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා Tamanට යන්න පුළුවන් ඉහළම තනතුරට යන්නත් පුළුවන් උමනාව තියෙනවා නම්. දැන් මම ආවෙත් ගාමන්ට් ෆීල්ඩ් එක ගැන කිසි දෙයක් මම දන්නේ නැහැ මම ජොයින් වෙද්දී. එතකොට තමන්ගේ උමනාව වගේම ආයතනත් ගොඩාක් දුරට ඉන්න සේවක සේවිකාම් දිරිගන්වනවා එයාලගේ දක්ෂතාවය දියුණු කරගන්න. එතකොට ආයතන කිහිපයක මම දන්න ආයතන ගැන විතරයි මට කියන්න පුළුවන්. එතකොට ගොඩක් ආයතනවල කාන්තාවන් පෙරමුණට කියලා සංකල්පයක් ගෙනාවා. මේක මේ මට මේකේ පළපුරුද්ද මේකේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ ප්‍රධාන ආයතනයක් වෙන MS ආයතනයත් එක්ක. එතකොට අපි මේකෙදී දැක්කේ අවස්ථාව දුන්නම දක්ෂතාවයේ තියෙන චරිත ඉස්සරහට ඇවිල්ලා දක්ෂතාවය අරගෙන යනවා. මොකද ඇඟලුම් ක්ෂේත්‍රයේ 80-90ක් සම්පූර්ණ කාන්තාවන් මත යැපෙන ක්ෂේත්‍රයක්. එතකොට මේ අය අතර දැන් සමහර මහාන සමාජිකව හිටියා උපාධියක් තියෙන අය. එතකොට බාහිර උපාධි කරලා තියෙන අය. ඉගෙන ගනිමින් වැඩ කරන අය. මොකද එයාලගේ තියෙන ප්‍රශ්නත් එක්ක. එතකොට ක්ෂේත්‍රයේ ඕනතරම් අපිට චරිත ඇති බොහොම පල්ලෙහා තැනින් පටන් අරගෙන ඉහළ තලවල ඉඳලා අද මෙහෙවන. එතකොට එයාටත් එයාගේ ස්කිල් එක තියෙනවා දක්ෂයි. එතකොට මම හිතන්නේ තව තවත් වාතාවරණය හදන්න ඕන අපිට දක්ෂතාවයේ තියෙන චරිතවලට පරිම අවස්ථාවක් දීලා එයාලගේ අඩුපාඩු සකස ගන්න අවස්ථාව හදා දෙන්න තමයි අපි කරන්න ඕනේ. සමහර අපේ රටේ මේ විශේෂයි ප්‍රමුඛයි කියලා හිතන ආයතනවල වැඩ කරන මිනිසුන්ට ලැබෙන සැලකුම් වලට වඩා මේ ඇඟලුම් ශාස්ත්‍රයේ නියැලෙන මේ ශ්‍රමිකයන්ට විශේෂ අගයක් වටිනාකමක් ඒ ආයතන ලබා දෙමින් ඉන්නවා. ඒ නිසාම කාලේ ඇවෑමෙන් එදා මේ අපේ සමාජය ගාමන්ට් කියලා හිතපු තත්වය ඉතා ඉක්මනින්ම වෙනස් වුණා. දැන් පරම්පරාව දන්නවා මේ ශාස්ත්‍රයට නියැලුණුතින් Tamanගේ ගමනේ හැඩය ලස්සනට හදාගන්නේ කොහොමද කියන එක. ඒ වෙනුවෙන් වැඩි අධ්‍යාපන අවස්ථා මේ අපේ රටේ උපාධිය දක්වා වුණු මේ විශේෂ අවස්ථා මේ ශාස්ත්‍රයට අදාළ ඒ ඉගෙනුම් අවස්ථා ලබා දීලා තිනවා. ඒ ඔස්සේ පිටරටට ගිහින් Tamanට වැඩි ඉගෙනුම් අවස්ථා ඒ විතරක් නෙවෙයි මේ රටේ හොඳ රැකියා තත්වයන් ඇති කරගන්න එහෙම සියලු වරප්‍රසාද වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම ඔබ තෝරා ගන්නවා නම් ඔබේ ගමන හැඩය වෙනස් කරන්න පුළුවන් තැනක් තමයි ඇඟලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඒ නිසාම අද අපි ආරාධනා කළා මේ ඇඟලුම් ශාස්ත්‍රයේ වටිනාකමත් වැදගත්කමත් ඉස්මතු කරගෙනම වසර ගණනාවක් මේ ශාස්ත්‍රීය අධ්‍යක්ෂකම් එකතු කරගත්ත CCL ආයතනයේ සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරී රවි පිලිප් මහත්මයාට අපි දැන් ගීතයක් තෝරාගෙන තියෙනවා. මේ ජීවිතේ කාට වුණත් කොතන වුණත් කොහේ වුණත් වැරදෙන්න ඉඩ තියෙනවනේ රවි මහත්මයා. එහෙම තැන්වල මේ ඔබේ ජීවිතේ වැරදුණු තැන් අපහු හදාගන්නකොට කොහොම ශක්තියක් ඔබ තුල ඇති කරගෙන තියනවද? රැකියා ජීවිතේ මම හිතන්නේ අධ්‍යාපනයෙන් පස්සේ අපි වැඩිපුරම අපේ කාලයක් ගත වෙන්නේ රැකියා ආයතන තුල. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කිසිම රස්සාවක් අපි හිතන තරම් ලේසි නෑ. ඒකට කැපවීම, මහන්සිය, ලේසියෙන් කිසි දෙයක් හම්බෙන්නේ නෑ. මට තියෙන අත්දැකීම. එතකොට තීරණ ගන්න ඒවා තමන් තනියෙන් දෙයක් කරනවා නම් වගකීම තමන්ගේ. හරි හෝ වරදින. නමුත් පිරිසක් මෙහෙවද්දී බොහෝ දුරට තියෙන්නේ අපිට අඩුපාඩු වර්ධින තැන්. එතකොට
පසුබසින තැන්. මම වැඩසටහන් පටන් ගන්නද්දි කිව්වා වගේම මේ වැරදීම් පසුබැසීම් තමයි ආත්ම ශක්තිය. ජීවිතේ පෞද්ගලික කාරණා තුල වුණත් අපිට කොයි හරි තැන්වල වැරදිලත් ඇති. හැබැයි ඒ වැරදීම් ළඟ නතර වෙනවාට වඩා ඒ වැරදීම් හඳුනාගෙන නිවැරදි ගමනක් හදාගන්න තමයි අපි හැමෝටම සිද්ධ වෙන්නේ. අන්න එහෙම වටිනාකමක් එකතු කරන ගීතයක් ඔබ අපිට තෝරා දෙනවා ආචාර්ය නන්දා මාලිනීගේ හඬ. මේ ගීතය විශේෂ වෙන්නේ ඔබේ තේරීම් තුලයි. නන්දා මාලිනියත් ඊටාම ගෞරවනීය චරිතයක් අපේ රටේ. ඒ වගේම එතුමියගේ ගීත සියල්ලම වගේ යම්කිසි අර්ථයක් තියෙන එකක්. එහෙම විශේෂ සාධකයක් නැති වුණත් මම එතුමියගේ ගීත බොහොම එකට කැමතියි. ඒකින්ද මම මේක තෝරගන්නවා. අර කලින් මතක් කරවගෙන අපේ ජීවිත හරියට සුළං කපොල්ලක් වගේ. සුළං කපොල්ල මොකක්ද කියන එක මතක් කරගන්නකො අපි ගීතය අහලා ඒ ගැන කතා කරමු. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීපද සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ හඬ ආචාර්ය නන්දා මාලිනීගෙන්. සුළං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ සුළං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩී බිඳී වැටේ නිල්
දරන්න බැරි දැඩි හුලං පවතින කඳු දෙකක් ඔබ මතකයට ගෙන එන්නකෝ. ඒ කඳු දෙක අතර එකිනෙක යාවෙන තැනක් තමයි අපි සුලන් කපොල්ල විදියට හඳුනාගෙන ඉන්නේ. ජීවිතයත් හරියට ඒ වගේ නේ දැඩි අපහසුතා මැද්දේ අපි මේ සුලන් කපොල්ල වගේ දරාගෙන උහුලගෙන මේ ගමන කොයියම් විදිහකින් හරි ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඇඟලුම් ශාස්ත්‍රය තුළ රවි මහත්මයා එහෙම චරිත හුඟක් මුණ ගැහෙනවා අපිට. ඒ කියන්නේ මේ හුඟක් පවුල්වල බර කරට ගන්නෙම ඒ තරුණ දරුවෝ, තරුණ පිරිස අපේ. අන්න ඒ අයත් එක්ක මේ ගෙවෙන කාලය කොයිතරම් සුන්දරයිද. පරම්පරා කීපයක සේවක සේවිකාවන් මට මගේ ජීවිතේදී හම්බෙලා තියෙනවා. මගෙත් එක්ක එදිනෙදා අත්වැල් බැඳගෙන වැඩ කරනවා. එතකොට මම මේ හැම කෙනෙක් තුලින්ම දකින්නේ පුදුමාකාර ධෛර්යයක්. සමහර තැන්වල අපේ රට තුල එතකොට මං වැඩ කරපු විදේශ ආයතන තුල විදේශ වටපිටාව තුල මං දැක්කේ පුදුමාකාර ධෛර්යයක් තියෙන ඒ වගේම පවුල් වල වගකීම් බරට අරගෙන වැඩ කරන ධෛර්යවන්ත කාන්තාවන්. නංගිලා මලලටත් උගන්නගෙන අම්මා තාත්තටත් සලකගෙන ඒ ජීවිත හරි ශක්තිමත් ගමනක ගිහින් තියෙනවා. ඔබට පුළුවන් නම් මේ චරිත මේ වල ජීවිත කතාව ඇසුරු කරන්න ඇත්තටම හරි දිරිමත් ජීවිතේ ඒ චරිත මේ හුඟක් අය හිතාගෙන හිටියේ හරි සරල බොළඳ එහෙම ආකල්ප අපි ළඟ තිබුණානේ. දැන් මේ කතාව වෙනස් වීම ගැන කොහොමද ඔබේ හැඟීම? මම හිතන්නේ මේ අය දැන් මේ වෙනස් වෙන සමාජෙත් එක්ක තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. හැම කෙනෙක් ළඟම මොබයිල් ෆෝන් එක තියෙනවා. එතකොට මේ අය වටපිටාවේ වෙන දේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එතකොට හැමතිස්සෙම වෙන විකල්ප නැහැ. ලංකාවේ වුණත් පිටරට වුණත් තමන්ගේ පුද්ගලික ප්‍රශ්නාවම ජීවිතය එදිනෙදා ගැට ගහගන්න ආර්ථිකම ප්‍රශ්නාවම වෙන විකල්පයක් නැහැ. එතකොට ගොඩක් රැකියාවලට මම අර කිව්වාගේ ස්කිල් එක නිපුණතාවයේ බලද්දී මෙතන එන ඕනම කෙනෙකුට ඇවිල්ලා ඉවරලා පුහුණු වෙලා තමන්ගේ රැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන් තැනක් තියෙනවා. එතකොට මම මේක දකින්නේ මම මේ අනිත් ආයතනවත් අනිත් ක්ෂේත්‍රවත් ගැන අඩුතක්සේරුවෙන් කතා කරනව නෙමෙයි. මේ ක්ෂේත්‍රය තුල හරියට තමන්ගේ දැනුම පාවිච්චි කරලා උමනාවෙන් වැඩ කරන්න පුළුවන් නම් ලොකු අවස්ථාවක් තියෙනවා මේ රටේ වුණත් පිටරට වුණත්. මොකද මේ ක්ෂේත්‍රය නැති වෙන්නේ නැහැ. අපේ රටේ නැති වුණත් කොහේ හරි වෙන රටක මේක පටන් ගන්න. මොකද ඇඟලුම් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මිනිස්සු මූලික ඇඳුම් නැතුව ඉන්නේ නෑ නේද? මූලිකවම අත්‍යවශ්‍ය දෙයක්. ඒකින්ද කරන්න ඕන. දැන් මං හැමතිස්සෙම මගේ යටතේ වැඩ කරන අයට දෙන අවවාදය තමයි හැකිතාක් ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්න වෙලාව නැහැයි කියන එක අපි පිළිගන්න බෑ. තනි පුද්ගලයෙකුට තියෙන්නේ තනි වගකීමක් විතරයි. නමුත් කලමනාකාර ක්ෂේත්‍රයේ ඉහළට යන විට වගකීම් වැඩි වෙනකොට කාලය හරි අවමයි. හැබැයි කාලය මැනේජ් කරගෙන තමන්ට උමනාව තියෙනවනේ ඉගෙන ගන්න පුළුවන්. දියුණු වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තෝරා ගන්න පුළුවන් මේ ශේෂ්ත්‍රයක් තමයි මේ ඇඟලුම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ. අපිට ඕන වුණා ඒ මේ අගේ වටිනාකම අද විකසිත රැහතෙන් ඔබත් එක්ක බෙදා හදාගන්න. අර රවි මහත්මයාත් කිව්වා වගේ මොනෑම් ශේෂ්ත්‍රය පිළිබඳවත් අදි탁සේරු ඌමනා නැහැ. හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම නිසිතක්සේරුව තමයි වඩා වැදගත් වෙන්නේ. මෙතෙක් කාලයක් හිතූ පැතූ දැක්ක දේවල් මේ කාලය යෑමෙන් හුඟක් තැන්වල අපි වෙනස් කරගත්තා. එහෙම වෙනස් කරගත යුතු තැනක් තමයි මේ ඇඟලුම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ජීවිතේ හුඟක් දියුණු කරගත්ත ජීවිතේ හැඩය හදාගත්ත අපේ රටේ කී දහහක් නම් මේ ශේෂ්ත්‍රය නියෝජනය කරමින් ඉන්නවද? කරලා තියෙනවද? ඒ නිසාම අපිට හරි සමීපයි මේ කතාව. තව ගීතයක් තෝරාගෙන තියෙනවා. පංච කල්යාණියේ. මේ ගීතයට ඇයි මේ විශේෂ? හිනාවක් ගියේ උත්තරේ විදිහට ඒක නිකන් මේ ඒ හිනාවේ තියෙන හුඟක් ලොකු උත්තර. අපි කොයි උත්තරේ බාර ගන්නද? පංච කල්යාණි කිව්වම කාන්තාවගේ හිසකේ සිඳලා කොණ්ඩේ ඉඳලා සම්පූර්ණ ඒ ගැන කියන ගීතයක් මේක. එතකොට මම මේ හැඩරුව දකින්නේ මගේ අම්මගේ. එතකොට අම්මගේ කොණ්ඩේ දිගට බැඳලා ඉන්න එහෙම සාරිය ඇඳලා පිළිවෙලට ඉන්න චරිතයක් තමයි අම්මා. රැකියාවට ගියත් ගෙදරත් එහෙම තමයි. අම්මගේ රැකියාව? අම්මා අන්තිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩ කරේ. අන්තිමට දීවර අමාත්‍යාංශය තමයි අම්මා වැඩ කරේ. ඉතින් ඒකත් එක්කම එතකොට මගේ සහකාරී විදිහට හම්බෙන්නේ තේ જાති චරිතයක් තමයි. ඒ කවුද කොහොමද හමු වෙන්නේ?
පාසල් කාලේ හමුවීමක්. පාසල් කාලේම මුණ ගැහුණු ප්‍රේමයක්ද නැත්නම් මිතුරද? පාසල් කාලේ ඉතින් යාළුවෝ වගේ තමයි. මං හිතන්නේ මගේ සාර්ථකත්වය පිටිපස්ස ඉන්න ලොකු ධෛර්යයක් දෙන චරිතයක්. ඉතින් ඒ සම්බන්ධයත් එක්ක මම දකින දේ මම හිතනවා මේ ගීතය ඇති කියලා. ඒකම ඊටාම වෙහෙසකාරී ඒ වගේම අවිවේකී රස්සාවක ඉඳද්දී ඒ සහයෝගය නැත්තම් හරි අමාරුයි. ඒ තේරුම් ගැනීමනේ. තේරුම් ගැනීම ඒ වගේම සහයෝගය. මොකද සමහර ගොඩක් සතියන්තවල රැකියාවේ කටයුතු වලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට මෙහෙවන්න වෙනවා. එතකොට දැනට ඉන්න ස්ථානයේ රට වටේම රටේ විවිධ ප්‍රදේශවල ආයතන තියෙනවා. එතකොට එන ප්‍රශ්න විවිධයි. එතකොට කිසිම වෙලාවක මොනවා හෝ ආයතනයට සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් අපිට මේක මග අරින්න බෑ. එතකොට ඒ වෙලාවේදී තේරුම් අරගෙන දෙන සහයෝගය, එතකොට මම හිතන්නේ මට වැඩිය ලොකු පීඩනයක් තියෙනවා ඇති එතන. මොකද දරුවෝ ටික බලාගෙන එයාලගේ වැඩ කරගෙන මටත් සහයෝගය දීගෙන ඉන්න එක. ඒකින්ද මම හිතනවා මේ ගීතේ තේරුම එක ඇති කියලා. අම්මගේ සුන්දරත්වයත් ආදරයත් මතක් වෙන, බිරිඳගේ සුන්දරත්වයත් ආදරයත් මතක් වෙන ගීතයක් විදිහට ඔබ ලං කර ගන්නවා මේ ගීතය. ඒ නිසාම අද විකසිත රැහතෙන් අපට තෝරා දෙනවා බණ්ඩාර ඇහැලියගොඩ ගීපද සංගීතවත් කළ එච්.එම්. ජයවර්ධන, මේ හඬ ක්‍රිෂාන්ත එරන්දක. पंच कल्याणिये सौम्य मेरात्रि निंदे अड निंदे පැටලෙලි මන්දනේ තුමතන නොනිදාරඳි पंच कल्याणिये सौम्य मेरात्रि नील अंबरोरे पैऊ संदे चंद्रकांतियत उच्चम कले නුඹගේ පැහැයෙන්ද මුහුණේ හැඩයෙන්ද ඉතින් පවසන්න කල්යාණියේ ඉතින් පවසන්න කල්යාණියේ पंच कल्याणिये सौम्य मेरात्रि निंदे अड निंदे පැටලෙලි මන්දනේ තුමතම නොනිදාරඳි पंच कल्याणिये सौम्य मेरात्रि नील दियदारे पिबिदी सली पातरन वरुण दिलिसे अली पुष्प मकरंद සුවඳ නුඹගෙන්ද ඉතින් පවසන්න සුවදේහිමි ඉතින් පවසන්න සුවදේහිමි पंच कल्याणिये सौम्य मेरात्रि निंदे अड निंदे පැටලෙලි මන්දනේ තුමතම නොනිදාරඳි पंच कल्याणिये सौम्य मेरात्रि
පංච කල්යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ පංච කල්යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ විකසිත රැහත විකසිත රැහතේ අපේ හමුවීම සිසිල් ආයතනයේ සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරී රවි පිලිප් මහත්මයාත් එක්ක අද ඔබ පටන් ගත්තේ මේ ශාස්ත්‍රයේ මොන තත්වෙන්ද? කාර්යාධ්‍යයන නිලධාරියෙක්. ඒ කියන්නේ work study මම ජූනියර් එක්සිකියුටිව් ලෙවල් එක තමයි පටන් ගත්තේ. මොකද මම අර කිව්වාගේ අපි 5 දෙනෙක් එකම දවසේ ආයතනයට සම්බන්ධ වුණා. එතකොට අපි 5 දෙනාවම ඒ තලයේ තමයි පිහිටුවේ. දැන් එතකොට ඉන්න තනතුර? දැන්ට මම ගෲප් ඔපරේෂන්ස් හෙඩ් විදිහට තමයි ඉන්නේ CCL ආයතනයේ. සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරී. එතකොට මේ සියලු මේ කාර්යයන් වල මෙහෙයුම් කළමනාකරණය තියෙන ඔබේ අතේ. ඒක ලොකුම වගකීමක් නේ. කොහොමද මේ වගකීම අභියෝගය කණ්ඩායමත් එක්ක එකතුව මේ කරනකොට ඒ අත්දැකීම අපි ටිකක් බෙදාගමු. ඇඟලුම් ආයතනයක ප්‍රධාන කර්තව්‍ය තමයි ඇඳුම් නිෂ්පාදනය කරන එක. ඒතොර නිෂ්පාදනය මෙහෙවන එක තමයි ප්‍රධාන රාජකාරිය. ඒතොර ඇඟලුම් ආයතනයකට ඕනම කම්පැනි එකකට ඇඟලුම් නිෂ්පාදනයක් නම් නිෂ්පාදනය කරාම තමයි ආයතනයේ පැවැත්ම ආයතනයට මුදල් හම්බ වෙන එක හැමදේම කරන්නේ. එතකොට මේකේ ප්‍රධාන කර්තව්‍ය කරන්නේ අපේ සමාජිකාවෝ. මේකේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කියමනක් තියෙනවා මැෂින් එකේ ඉන්දිකටු උඩ පල්ලෙහා යන තරමට ඉක්මන් වෙන තරමට තමයි සල්ලි හම්බෙන්නේ කියලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය හරි ඉන්ටරෙස්ටිං වැඩක්. රෙදි වෙන ආයතනයකින් අපි රෙදි අරගෙන ඇවිල්ලා මේවා නිමැදුම් බවට පත් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය අතරතුර විවිධාකාර ප්‍රශ්න එනවා. මම අර කිව්වාගේ ඊළඟ පැයේ වෙන දේ අපි දන්නේ නැහැ. එතකොට මේක ප්‍රෙඩික්ට් කරන්නත් අමාරුයි. උපකල්පනය කරන්න අමාරුයි මේ දේ වෙයි කියලා. එතකොට හැමතිස්සෙම තියෙන්නේ මෙහෙවන එක. එතකොට මේකෙදී සමහර තැන්වලදී තද තීරණ ගන්න වෙනවා. පොඩ්ඩක් ටෆ් ඉන්න වෙනවා. එහෙම නැත්නම් අපිට සාර්ථක වෙන්න බෑ. හැබැයි ඒ අපි මෙහෙවන විදිහ කිසිම පුද්ගලික දෙයක් පුද්ගලික කාරණාවක් මත නෙමෙයි කරන්නේ. ආයතනයේ දියුණුව ආයතනයේ තියෙන වගකීමත් එක්ක. එතකොට දැන් මැෂින් එක්ක ගෙවන ජීවිතයක් මේක. එතකොට මැෂින් මොන විදිහට අපිට ප්‍රතිඵලය දෙයිද කියන එක අවිනිශ්චිතයි. එතකොට මේ මැෂින් එක පිටිපස්සේ ප්‍රධානම දේ ගොඩක් තැම්වල තේරුම් නොගන්න දේ මේ මැෂින් එක පාගන්න පිටිපස්සේ ඉන්න මනුස්සයා. එතකොට මම එක ඔය යුද්ධ කරන කාලේ කතාවක් ඇහුවා. ආයුධ වලට වැඩිය ආයුධ පිටිපස්සේ ඉන්න මනුස්සයාගේ මනස එයාගේ සිතුම් පැතුම් වලට බාධාවක් නොවෙන්න කරන වටපිටාව තමයි කියලා ඊටාම වැදගත්. ඒ වගේ. එතකොට මේ මැෂින් එක පිටිපස්සේ ඉන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන. සමහර දේවල් කියන්න බැරි. සමහර කායික මානසික ආබාධ එක්ක කාන්තාව. එතකොට මේ අයගේ මේ ප්‍රශ්න ඇතුලේ අපි අපේ ප්‍රොඩක්ටිවිටි කියලා කියනවා. මේක අරගන්න එක ඒකත් එක ආර්ට් එකක්. ඒකත් එක්තරා જાතියක ඊටාම අභියෝගාත්මක වැඩක්. ඉතින් මේක ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. සමහරලාට ඊටාම හොඳින් මේ දේ ආමන්ත්‍රණය කරන්න වෙනවා. සමහරලාට පොඩ්ඩක් සරපරුෂ වෙන්න වෙනවා. නමුත් අවසානයේ මැෂින් එක පිටිපස්සේ ඉන්න මිනිස්සයා අපේ සැලසුම් ක්‍රියාත්මක කරන සේවිකාවක්. අර බන්දුල නානක්කරවසම් මහත්මයා ලිව්වේ ඒකනේ මැෂිමද හිතද මහහයියෙන් හඬන්නේ කියලා නේද? දැන් මේ මිනිස්සුන්ගේ මානසික හැඟුමුත් තේරුම් අරගෙන මේ වැඩේ මේ මෙහෙයුම් කරන එක ලේසිපාසු කතාවක් නෙවෙයි. ඉතින් අපි මේ කතා කරන තරම් පහසු වැඩක් නෙවෙයි. දැන් නායකයෙක් කළමනාකරුවෙක් විදිහට මේ පිළිම් මහත්මයා මේ අත්දැකීම් ඔස්සේ අපි පැහැදිලි කරගමු. ඇත්තටම එහෙම කණ්ඩායමක් මෙහෙවනකොට තීරණ ගන්න එක හරිම වැදගත්නේ. අපි අර කලින් පොඩියට පොඩ්ඩක් මේක කතා කරාට දැන් තමයි හරිම වෙලාව. නායකයෙක් පාලකයෙක් විදිහට තීරණ ගන්න එක කොයිතරම් වැදගත්ද?
හරි තීරණ ගන්න බැරි නම් ඇත්ත දේ කියන්න බැරි නම් මම හිතන්නේ ඒ මනුස්සයා නායකයෙක් නෙමෙයි මම දකින විදියට. මම මේක මගේ ගෙදරදී දැක්කා. මගේ තාත්තා විදුහල්පති කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්. තාත්තා පොඩ්ඩක් සැර චරිතයක්. අම්මා සම්පූර්ණ අනිත් පැත්තේ චරිතයක්. මේ ආයතනය ඇතුළේ තීරණ ගත්තේ නැත්තම් මොකද අපිට වෙලාව හම්බෙන්නේ නැහැ. වෙලාව ඉතුරු වෙන්නේ නැහැ. එතකොට තීරණ ගන්න ප්‍රධානම දේ තීරණ ගන්න බැරි නම් අපි ඒ තන්තුරු වල ඉන්න සුදුසු නැහැ. පළවෙනි දේ. දෙවෙනි එක තීරණයක් අරගෙන වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. තීරණ ගන්නේ නැතුව ඉන්නවට වඩා. මම දකින දේ. හා. එතකොට වැඩි වැරදුනොත් මේ කොහොමද දැන් සමහර තැන්වල තියෙනවා වැඩේ වැරදුනොත් ඒක කණ්ඩායමේම හරි ගියොත් තමන්ගේ හරි පාලකේ හරි නායකේ හරි කළමනාකරුවෙක් නම් මේ තත්ත්වය කොහොම වෙන්න ඕනේද? මම විශ්වාස කරන දේ හරි ගියාම හරි ගියයි කියලා කියන්න දෙයක් නැහැ. අපි අපේ රස්සාව කරලා ඒක දකින්න මැනේජර් කෙනෙක් විදිහට රිසල්ට් එක තියෙනවා නම් ඒ ජොබ් එක කරලා තියෙනවා. ආයි මේක කියන්න දෙයක් නැහැ මං කරයි කියලා. එහෙම කවුරු හරි ගිහිල්ලා ඉවරලා පුනා කියනවා නම් ඒ මනුස්සයා නායකයෙක් නෙමෙයි මං දකින දේ. එතකොට මම විශ්වාස කරන්නේ මං දැකලා තියෙන චරිත ගෙදරින්. එතකොට මගේ විදුහල්පතිතුමා හරි ස්ට්‍රික්ට් කෙනෙක්. හැබැයි උදව් අවශ්‍ය වෙලාවට ඇවිල්ලා පිටිපස්සෙන් ඉන්නවා. එතකොට ක්‍රිකට් වලත් එහෙමයි. සල දෙන්නෙක් හිටියා. එතකොට මම කිව්වාගේ නීල් සර් අනිත් පැත්තෙන් සුනිල් සඩුවල්න කියලා සර් කෙනෙක් හිටියා. බොහොම හොඳ මහත්මයෙක්. ගොඩක් උදව් කරපු එක්කෙනෙක්. එතකොට ආයතන ඇතුලේ මම ලීඩර්ෂිප් ගත්තම විවිධ අය මම දැකලා තියෙනවා. ඔය විවිධ නායකයන්ගේ ආభాෂ මම දැකලා තියෙනවා. තීරණ ගන්න. එතකොට හැමතිස්සෙම තීරණ ගන්න නායක මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අපේ මැෂින් ක්‍රියා කරවන්නේනුත් පැයක් ඇතුළත යම් තීරණ අර ගන්නවා. අපි නොදන්න විසඳුම් සමහර වෙලාවට අපි හිතන්නේ නැති පුද්ගලයෙක් දෙන්න පුළුවන්. ඒකට අපි ඇහුම්කන් දෙන්න ඕනේ. හරි දේ කරන්න බය වෙන්න අරකයි. එතකොට මම අර කිව්වාගේ වැරදුනොත් මැනේජ්මන්ට් එකේ රෙස්පොන්සිබිලිටි එක වැරදි චෙක් කෙනාට වැරද්ද හදාගන්න දීලා ඒක නිවැරදි කරලා දෙන්න එක. නායකයෝ ඉන්න ඕනේ හරියන තැන්වල අපි සක්සස් එක කියන්න නෙමෙයි. මම විශ්වාස කරන්නේ නායකයෝ විදිහට ඉඳලා සක්සස් ස්ටෝරි එකේ පාර්ට් එකක් වෙන එක. අපි සාර්ථක වෙච්ච කතාවක කොටසක් විතරයි නායකත්වය කියන්නේ. මම විශ්වාස කරන දේ. හැම පාර්ට් එකම තමන්ගේ කියලා මේ පුරාජීරු පෙන්වන එක නෙවෙයි නේද? එහෙම තැන්වල වැඩ කරනකොටත් මිනිස්සු හරි සන්තෝෂයෙන් වැඩ කරනවා. එතකොට අපිට එකිනෙකාට කණ්ඩායම් හැඟීම් තියෙනවා. මේ තමන්ගේ තැන තමන්ගේ වැඩේ කියන හැඟීම් තියෙනවා. අන්න එහෙම තත්වයක් ඇති කරගන්න එක ඕනම ශේෂ්ත්‍රයක හරි වැදගත්. අපි ඕක මේ දැන් ජාත්‍යන්තර අත්දැකීම් ලැබපු කෙනෙක්නේ දැන් එහෙත් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරපු කෙනෙක්. ඒ නිසාම අපි ඒ අත්දැකීමුත් බෙදාගමු. හැබැයි ඊට කලින් ගීතයක් අහමු. ටීඑම් ජයරත්නගේ ගීතයක් ඔබ අපිට තෝරා දෙනවා. මේ ගීතය කොහොමද කැමැතිම ගීත එකතුවේ විශේෂ වෙන්නේ? ඔය ගීතයේත් සංගීතය හරි සංවේදී. ඒ වගේම ටීඑම් ජයරත්න මහත්මයාත් බොහොම අරුත්බර ගීත තමයි හැම එකක්ම වගේ තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන් ඔය සමහරලාවට පීඩනය ඇති වෙලාවට පීඩනය තියෙන වෙලාවට මම අහන ගීත වලින් එකක් තමයි මේක. බොහෝ තැන්වල අපිව ආතතියෙන් නිදහස් කරන ගීත රස එකතුවේ සමහරලාට මේ ඔබෙත් තෝරා ගැනීමක් විය හැකි. කොයි හැටි විදිහෙන් හරි මේ ගීතය අපිට ලං වෙන ගීතයක්. ප්‍රේමය ළඟ බිඳී නොයන සුව සදන ප්‍රේමයක් තමයි හැම හිතකම පැතුම. කුලරත්න ආර්යවංශ ගීපද සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ, මේ හඬ ටීඑම් ජයරත්න. මේ ගීතය අපිට තෝරා දෙන්නේ රවි පිලිප් මහත්මයා. වලාතීරයෙන් මෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඳුන් අපේම ලෝකයක් වලාතීරයෙන් මෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඳුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්
තරංගයක් ලෙසින් නාදී බිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාවෙන්න ජීවිතෙන් වලාතීරයෙන් මෙහා කොහේද ලෝකයක් සොයාදින් පැතුම් දිනේ අපේම ලෝකයක් අපේම ලෝකයක් සහන් සුසුම් සාරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් ආරම් වඩින්න පෙම් යන් දොරින් වලාතීරයෙන් මෙහා කොහේද ලෝකයක් සොයාදින් පැතුම් අපේම ලෝකයක් අපේම ලෝකයක් විකසිත රැහත කාර්යබහුල ජීවිතයේ මෙවන් වුණු ගීත ඔබව කොයි තරම් විඩාවෙන් වෙහෙසෙන් නිවනවද? විශේෂයෙන් මැනුෆැක්චරින් වල ඉන්නව නම් මේ ඉන්න හැම දෙනාම ඊටාම පීඩනය කියන එක ස්ට්‍රෙස් එක කියන එක ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒක නැති වෙන දවසක් බලාපොරොත්තු වෙන්නත් බෑ. එතකොට මේ රැකියා ජීවිතයට අපි හුරු වෙලා තියෙනවා. එතකොට හැම දිනාටම කායික මානසික නිදහසක් අවශ්‍යයි. ඒකෙදී සමහර අය ව්‍යායාම වලට, සමහර අය ඇවිදින්න යනවා, සමහර අය පාටි වලට යනවා. හැබැයි මොන වැඩේ තිබ්බත් සින්දුවක් ගීතයක් ඇහුවම ලොකු මානසික නිදහසක් මට නම් හම්බෙනවා. මම ලංකාවේදීත් ඒ වගේම පිටරට ඉන්න කාලෙත් වැඩිපුරම එක විදිහක් තමයි තියෙන පීඩනය නැති කරගන්න ගීතවලට සමන් දෙන එක. කොහොමද පිටරට ඒ ලැබුණු අත්දැකීම් එක්ක මේ අපේ රටේ මේ ශාස්ත්‍රයයි පිටරට මේ ශාස්ත්‍රයයි මේ පිළිබඳව කතා කරොතින් අපි කොයි තැනකද ඉන්නේ? විශේෂයෙන් මට අත්දැකීම තියෙන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශයයි අපි ශ්‍රී ලංකාවයි සංසන්දනය කරොත් මුල් කාලේ 90 ගණන් වල මුල් කාලේ අපේ රට තමයි ගොඩක් මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් හිටියේ. හැබැයි 90 ගණන් වල. හැබැයි මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා බංග්ලාදේශයේ ඇඟලුම් ක්ෂේත්‍රයට පිවිසිලා දියුණු වෙනවත් සමග. එතකොට එකක් අපි රටක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් අපේ රටේ තියෙන දක්ෂතාවයේ තියෙන අය ගිහිල්ලා තමයි බංග්ලාදේශවල ඇඟලුම් ක්ෂේත්‍රයට දියුණුවට ලොකු දායකත්වයක් ලබා දුන්නා. නගා සිටුවේනේ. දැනටත් මං හිතන්නේ 5000-10000 අතර ප්‍රමාණයක් ඇඟලුම් ක්ෂේත්‍රයේ බංග්ලාදේශයේ වැඩ කරනවා. එතකොට ප්‍රධාන තනතුරුවල ගොඩක් ප්‍රධාන ආයතනවල ප්‍රධාන තනතුරුවල කීප දෙනෙක්ගෙන් ප්‍රධාන කළමනාකාරීත්වයෙන් කීප දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවාමයි. ඉතින් රටක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේ ලබලා තියෙන ප්‍රගතිය ගැන. හැබැයි ඒ වගේම තාමත් අපිට අවස්ථාව තියෙනවා රටක් විදිහට මේ ක්ෂේත්‍රයේ. දැන් මේ ශාස්ත්‍රයේ තමයි මේ ට්‍රම්ප් පරිපාලනය ඇති කරපු ටැක්ස් එකත් එක්ක වැඩිපුරම කතා කරපු ශාස්ත්‍රයේ බවට පත් උනේ. කොයි හැටි වෙතත් රටේත් වාසනාවට රටේ පාලකයන් හරි විදිහට මේ සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේද අනුගමනය කරපු නිසාම අපිට මේ ටැක්ස් එක 20 දක්වා 20% දක්වා අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තිනවා. දැන් බංග්ලාදේශයේනේ අපිත් එක්ක තරඟ කරමින් හිටි බංග්ලාදේශයට වඩා අඩු ප්‍රතිශතයක තමයි අපේ දැන් ටැක්ස් එක තියෙන්නේ. ඇමරිකාව පනවපු. දැන් මෙන්න මේ වාසිය අපිට කොහොම ගන්න පුළුවන් වෙයිද රවි මහත්මයා? මම අර කිව්වාගේ ඉතා විශාල ඔපචුනිටි එකක් තියෙනවා, අවස්ථාවක් තියෙනවා. ඒකම මම හිතනවා දේශපාලන ගැන කතා කරනව නෙමෙයි. මම හිතනවා දැන්ට මේ රජයේ මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ කර්මාන්ත බලන සම්බන්ධ අමාත්‍යවරයෙක් මා කලින් වැඩ කරපු ආයතනයේ වැඩ කරලා තිනවා චතුරංග ඇමතිතුමා. මම හිතනවා මේ ක්ෂේත්‍රයේ නගා සිටවන්න
දාන්න පුළුවන් එයාලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ ක්ෂේත්‍රයට ලබා දෙයි කියලා. මොකද ක්ෂේත්‍රයේ නිපුණතාවය පුහුණු කිරීම අලුතෙන් කරන්න දෙයක් නෑ. මම හිතන්නේ රට ඇතුලේ හරියට දත්ත බැලුවොත් කර්මාන්ත ශාලා 50ක් 100ක් විතර ඇති දැනට නිෂ්පාදනය නොකරන. ඒ වගේම රැකියා අවස්ථා විශේෂ දෙයක් නෑ. පුහුණු කිරීම කරලා අපිට මේ රැකියා අවස්ථා ලබා දෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා රජයක් විදිහට ආණ්ඩුවෙන් මේ ක්ෂේත්‍රයේ විවිධ ආයතන ඒ වගේම ප්‍රධාන ආයතන වල නිලධාරි මහත්මීන් ලොකු උත්සාහයක් දරනවා මේ ආයතන එක්කහුව වෙලා ලංකාවේ ඇපැරල් ඉන්ඩස්ට්‍රි එක තව දුරටත් දියුණු කරගන්න. ඒ වගේම දැනට හම්බෙලා තියෙන අවස්ථාව පිටරටින් ගිලිහෙන අවස්ථාවන් අපේ රට ලබා ගන්න පුළුවන්ද කියලා මම විශ්වාස කරනවා. වත්මන් රජය ඒ සම්බන්ධ මේ විෂයට සම්බන්ධ නිලධාරි මහත්මීන් ඒ වගේම ප්‍රධාන නිලධාරීන් ඇමතිතුමා ඇතුළු මේ ක්ෂේත්‍රයට යම්කිසි සාධාරණ උත්සාහයක් දරයි කියලා. ඒ උත්සාහයේ තරම ප්‍රතිඵල ඉතින් විඳින්න පුළුවන් රටක් විදිහට හැම කෙනාට. රවි මහත්මයා මොනවද මේ ශේෂ්ත්‍රයෙන් දැන් ඔබ පටන් ගන්නේ මේ කනිෂ්ඨ විධායක නිලධාරිවරයෙක් විදිහට. දැන් ඔබ මේ ප්‍රධාන නිලධාරිවරයෙක් දක්වා ඒ ගමන හැඩය දියුණු කරගෙන තියෙනවා. මෙතනින් එහාට හරි මෙතන ඉඳගෙන හරි මොනවද ඉදිරි අනාගත බලාපොරොත්තු මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන්? ක්ෂේත්‍රයේ රැකියාවන් කියන ඒවා අපිට හැමදාම කරන්න අමාරුයි. එතකොට හැම කෙනෙක්ම අවුරුදු 3-5ක් ඉස්සරහට සැලසුමක් හදාගන්න ඕනේ. ඒකම මගේ පුද්ගලික බලාපොරොත්තුවක් තියෙනවා මේ තියෙන දැනුම අලුතෙන් පටන් ගන්න අයට ලබා දෙන්න ඕන කියලා. මගේ එහෙම සැලසුමක් තියෙනවා. මොකද අධ්‍යාපනය සම්බන්ධ කිරීමේ එක කොටසක් තමයි දැනුම ලබා දෙන්න පුළුවන් මොනෑම ආයතනයකට ඒ මම ලබාගත් ප්‍රායෝගික දැනුම ලබා දෙන එක. තව අවුරුදු කිහිපයක් මම බලාපොරොත්තු වෙනවා රැකියාව කරන්න. ඒකම මම කිව්වාගේ අවුරුදු 3ක් ඉදිරියට සැලසුමක් හදලා තියෙනවා. මම මගේ ජීවිතේ අවුරුදු 3-5 අතර ප්‍රමාණයකට සැලසුම් හදාගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රයෙන් කවදා හරි දවසක විශ්‍රාම ගනිද්දී මම බලාපොරොත්තු වෙන ලක්වලට ගිහිල්ලා විශ්‍රාම ගන්න. දැන් ආයතනය තුල සේවක සේවිකාන් 4500ක විතර පිරිසක් එක්ක මේ කරන ගනුදෙනුව තුල ඔබ මේ නායකයෙක් විදිහට කණ්ඩායම් නායකයෙක් විදිහට ප්‍රධාන නිලධාරිවරයා විදිහට ඔබ පිළිබඳව ඒ අය හුඟක් ආදරෙන් කතා කරලා තිනවා, කතා කරමින් ඉන්නවා. හරි වෙලාවට වැඩ කරන හරි තීරණ හරි වෙලාවෙදී අරගන්න කණ්ඩායම හැඟීමෙන්ම මෙහෙවන කෙනෙක් විදිහට ඔබට ඒ ගෞරවය ඒ අය ලබා දෙමින් ඉන්නවා. ඒ තමයි ඉතින් පාලකෙක් නායකෙක් විදිහට ඒ ආදරේ ගෞරවය ලබන එක තමයි මේ එකතකින් ජයග්‍රහණය. කෙසේ වෙතත් මේ අවසාන මොහොතේ හරි අපි මේ කතා කරන්නම ඕන. අපි හැම වෙලේම අනේකාගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා රවි මහත්මයා. හැබැයි ඉතින් අපිටත් වගකීමක් තියෙනවානේ ඒ ගෞරවය ඇති වෙන විදිහට හැසිරෙන්න කටයුතු කරන්න. ශේෂ්ත්‍රයේ වෘත්තිකයන් මෙන්න මේ ගෞරවය රඳවා ගන්න, ගෞරවය ඇති කරගන්න කොයි විදිහට කටයුතු කරන එක වැදගත් කියලාද ඔබ හිතන්නේ? මම හිතන්නේ අපිට ප්‍රධාන ඇඟලුම් ක්ෂේත්‍රේන අපි එක එක්කෙනා ගැන විශ්වාස කරන්න ඕනේ. එතකොට ඒකම අපි මොන සැලසුම ක්‍රියාත්මක කරත් සැලසුම් හැදුවත් අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායමක් තුලින්. එතකොට එකක් තමයි අපි කළමනාකාරීත්වයේ විදිහට නායකයෝ විදිහට විවෘත වෙන්න ඕනේ. විවෘත වෙලා වැරදීමක් වුණත් අතපසුවීමක් වුණත් අපි කතා කරලා එයාට උදව් කරලා ඉන්න වෙච්ච පසුබැස්ම හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකම තමයි අර පසුබහින්න නැති උත්සාහය. ඇඟලුම් ක්ෂේත්‍රයේ හෙටක් කියලා දවසක් නැහැ. මම විශ්වාස කරන දේ. හෙට විතරක් විශ්වාස කරමින් යන ගමන. නෑ. සැලසුම් තිබ්බට අද කරන්න ඕනේ අදම කරන්න ඕනේ. මම කිව්වා වගේ අවිනිශ්චිත දෙයක්. එතකොට හෙට අපි දන්නේ මොන විදිය ප්‍රශ්න හෙට උදේ වෙද්දි තියෙයිද කියලා. ඒක කරන්ඩ අර කිව්වා වගේ වෙලාවත් එක්ක කරන සටනක් මේක. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් පැයක් ඉවරුනාම අපිට තියෙනවා කාර්යයක් කරන්න, ටාස්ක් එකක් ඉවර කරන්න. දවස් අන්තිමට ටාස්ක් එකක් තියෙනවා. නිෂ්පාදනය කියන්නේ පුරුක් දාමයක
පටන් ගන්න තැනින්දම් පුරුක් දාම එක අන්තිම පුරුක. මෙතනින් එහාට තමයි ඩිලිවරි පොයින්ට් එක. ඉතින් ඒකින්ද මේකේ තමයි ගොඩක් පසුබැසීම් වෙන්නේ, වැරදි වෙන්නේ. ඒ වගේම මෙතනින් තමයි සාර්ථක වෙන්න තියෙන හොඳම අවස්ථාව තියෙන්නේ. එහෙමනම් ඉතින් අදට අපි මේ කතාව නිමා කරනවා. අපිට ඌමනා වුණා මේ ශේෂ්ත්‍රය පිළිබඳවත් ඔබ තුල ඇති හැඟීම් තව වැඩි කරගන්නත්, මේ හැඟීම් හැබෑ හැඟීම් බවට පත් කර දෙන්නත්. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළේ මේ ඔහුට අවසාන මොහොතේ මේ ජීවිත ගමනේ මේ ස්තුතිවන්ත වෙන්න අයත් ඇතිනේ නේද? අවසාන මොහොතේ කාවද මතක් කරන්නේ? ඇත්තටම මේ ජර්නි එකේ මට ගොඩක් දෙනෙක් මට උදව් කරලා තියෙනවා. මුල සිට අග වෙනකම්. එතකොට මම මේ අතරින් චරිත කීපයක් මතක් කරන්න ඕනේ. මම අර කිව්වාගේ මගේ පාසලේ හිටපු විදුහල්පතිතුමා ඇතුළු මට උගන්වපු ගුරුවරු සම්දෙනා, විශේෂයෙන් ක්‍රීඩාව පැත්තෙන් සර්ලා දෙන්න නීල් සර්, සල්වර්ඩන සර්, ඒ වගේම මගේ වෘත්තීය ජීවිතේ මට ඒ වගේම ගොඩක් දෙනෙක් උදව් කරලා තියෙනවා. නමුත් අර කිව්වාගේ මේ වෙලාවේ මම ඩයන් ගෝමස් මහත්මයාට ඉතාම ස්තුතිවන්ත වෙනවා දීපු හැම සහයෝගයකටම. ඒ වගේම මාව මේකට සම්බන්ධ කරන්න ගොඩක් මහන්සි වුණා සුදත් අය, සුදත් දීගොඩ සුදත් සහෝදරයටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකට මාව සම්බන්ධ කිරීම ගැන. උත්සාහවන්ත ගමනක් ඇති මිනිස්සු අපේ හිත්වල රැඳෙනවා. ඒ උත්සාහය තුළ තමන්ගේ ගමනක් විතරක් නෙවෙයි, මුළු මහත් ශ්‍රේෂ්ඨයක්ම කණ්ඩායමක්ම තව ජීවිත කලෙලි කරන මිනිස්සු මේ සමාජයේ කැපී පෙනෙනවා. අන්න එහෙම චරිතවලට ඉඩ හදන, ඔබ ආදරය කරන චරිතවලටත් ඉඩ හදන විකසිත රැහතේ තවත් හමුවීමකින් අපි එහෙමනම් හමු වෙමු. අද අපි මුණ ගැහුණේ CCL ආයතනයේ සමූහ මෙහෙයුම් ප්‍රධාන නිලධාරී රවි පිලිප් මහත්මයාව. අපි තව දවසක හමු වෙනවා කියන්නේ ඒ කියන්නේ ලබන වදාදා රෑ 7ට තවත් ඔබ ආදරය කරන චරිතයක් එක්ක අපි මුණ ගැහෙන සූදානම්. එහෙමනම් ඉතින් අදට අපි මේ සමු ගැනීම සටහන් කරමු. බොහොම ස්තුතියි මේ වෙලාවේ බලායින්ද අපිට ප්‍රතිචාර දක්වපු 194.3 94.5 අපි වහගෙන තනිවම මේ ගැන හිතමින් හිටපු ඔබ හැමතෙම අපි විකසිත රැහතේ ලබන බදාදත් හමු වෙමු. මම ඉනුෂා වීබැද්ද. විකසිත රැහත. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ, මගේ සොඳුරු ලඳුනේ. විකසිත රැහත.